ada අපි පාඩම් පටන් ගන්නවා. අපේ අපි ගොඩක් හන්දි වෙනකන් තව විනාඩි 5ක් ගන්න. හරි. අපි අද පාඩම් පටන් ගමු. වහිනවා ළමයි දෙන්න පොඩක් වරක් වෙනවා. නමුත් අපි පටන් ගමු ක්ලාස් එක. ළමයි ඕගලන්ට මතකද අපි ගිය සතියේ මිල ඉල්ලුම් නම්මිතාවේ තීරණය කරන සාධක කතා කරා. මොනවද ළමයි අපි ගිය සතියේ කතා කරේ? මිල ඉල්ලුම් නම්මිතාවේ තීරණය කරන සාධක. මොනවද? මිල ඉල්ලුම් නම්මිතාවේ තීරණය කරන සාධක. හරි. මම පොඩ්ඩක් අපි ඒක සිත්තක් මතක් කරගමු නැවත. මිල ඉල්ලුම් නම්මිතාවේ තීරණය කරන සාධක මොනවද කියන්නේ? හරිද? හොඳට අරගෙන ගන්න. මිල ඉල්ලුම් නම්මිතාවේ තීරණය කරන සාධක මොනවද කියන එක අපි පොඩ්ඩක් කතා කරමු. හරිද? හරි. ඊළඟ යන්න. දැන් මිල ඉල්ලුම් නම්මිතාවේ තීරණය කරන සාධක කියන කිව්වට පස්සේ මිල ඉල්ලුම් නම්මිතාවේ තීරණය කරන ප්‍රධාන වශයෙන් සාධක ඕගොල්ලන්ට මතකයි. අපි සාධක හයක් කතා කරා. මොකද ළමයි? අපි සාධක හයක් කතා කරා. මිල ඉල්ලුම් නම්මිතාවේ තීරණය කරන ප්‍රධාන සාධක හයක් තියෙනවා. අපි බලමු. අපි එදා කතා කරා පළවෙනි එක මොකක්ද? පළවෙනි එක මොකක්ද? පළවෙනි එක මොකක්ද? සලකා බලන භාණ්ඩයේ ඇති මොකක්ද? ආදේශක භාණ්ඩවල සුලභතාවය. ආදේශක භාණ්ඩවල මොකක්ද ළමයි? සුලභතාවය. හරිද? ආදේශක භාණ්ඩවල සුලභතාවය. ආදේශක බහුලව තියෙනවා නම් හරිද? ආදේශක බහුලව තියෙනවා නම් අපි කියනවා ආදේශක මොකද වෙන්නේ? සුලභයි. ආදේශක ගොඩක් තියෙනවා. ආදේශක සුලභයි. හරිද? ආදේශක පොඩ්ඩක් තියෙනවා නම් අපි කියනවා ආදේශක දුර්ලභයි. ඒ කියන්නේ ආදේශක අඩුයි. මොකක් හරි භාණ්ඩයකට යම්කිසි භාණ්ඩයකට අපි හිතමු පවතින ආදේශක ප්‍රමාණය වැඩි කියලා. හරිද? ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ළමයි අපි ෆැන්ටා කොකාකෝලා එහෙම ගමු. දැන් මගේ භාණ්ඩය මම පාවිච්චි කරන භාණ්ඩය. ඒ කියන්නේ මම බොන්නේ කොකාකෝලා නම් ෆැන්ටා කියන්නේ මොකද්ද? ෆැන්ටා, පෝටෙලෝ අනම්මනන්ගේ හැම බීම જાතියක්ම මොකද්ද මට? ආදේශක. පැහැදිලිද? එතකොට මගේ භාණ්ඩයේ මිල වෙනස් වුණොත් කොකාකෝලා වල මිල වෙනස් වුණොත් මට කොකාකෝලා වෙනුවට පාවිච්චි කරන්න ඕන තරම් ආදේශක තියෙනවා නම් මම ටක් ගාලා ළමයි කොකාකෝලා වල මිල වෙනස් වුණ ගමන්ම මොකද්ද? කොකාකෝලා වල මිල වෙනස් වුණ ගමන් මම වෙන එකකට මාරු වෙනවද නැද්ද? එහෙනම් වෙන එකකට මාරු වෙනවා නම් අපිට ඉක්මනට මාරු වෙන්න පුළුවන් නම් කියනවා ආදේශක වාහන සුලභයි. පැහැදිලිද? අපිට ඉක්මනට මාරු වෙන්න පුළුවන් නම් අපි කියනවා මොකද්ද? ආදේශක භාණ්ඩ සුලභයි. සුලභයි. හැබැයි අපිට ආදේශකයකට මොකක් හරි මාරු වෙන. දැන් හිතන්නකෝ පෙට්‍රල් ගන්නකො. පෙට්‍රල් වෙනුවට මට ආදේශ කරන්න වෙන දෙයක් නැත්තම් පෙට්‍රල් වල මිල කොච්චර ඉහළ ගියාද? මට පෙට්‍රල් ඉල්ලුම් කරන ප්‍රමාණය ලොකුවට අඩු කරන්න පුළුවන්ද ළමයි? ලොකුවට අඩු කරන්න පුළුවන් නෑ. එහෙනම් මට පෙට්‍රල් කියන්නේ දුලක සාධකයක්. ආදේශක අඩු සාධකයක්. එතකොට ආදේශක අඩු සාධකයක මිල වෙනස් වුණා කියලා අපිට ඉක්මනට වෙන භාණ්ඩයකට මාරු වීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ ඉක්මනට වෙනස් වෙන්න බැරි නම් මම එදා ඔයගලන්ට කිව්වා නම් මේ තරම් අන්න හරි. මොකද්ද? අනම්. එහෙනම් ආදේශක භාණ්ඩ අඩු වලට කියන්නේ මොකද්ද? අනම්‍ය ඉල්ලුමක්. හැබැයි ආදේශක භාණ්ඩ වැඩි නම් මොකද්ද වෙන්නේ? ආදේශක භාණ්ඩ ගොඩක් තියෙනවා. අන්න හරි. ආදේශක භාණ්ඩ තියෙනවා නම් අපිට අපේ භාණ්ඩයේ මිල වෙනස් වුනහම ඒ වෙනුවෙන් අපිට වෙනත් ඕනෑම භාණ්ඩයක් ඉක්මනින් ආදේශ කරගන්න පුළුවන් නම් අපි කියනවා මොකද්ද? ආදේශක සුලභයි කියලා. ඉතින් තියෙන්නේ මොකද්ද ළමයි? නම් ඉන්නවා. කොන්න පළවෙනි එක කරා. පැහැදිලිද? එහෙනම් ආදේශක භාණ්ඩ සුලභව තියෙනවා නම් ඒකට තියෙන නම් ඉල්ලුමක්. ආදේශක භාණ්ඩ අඩු ප්‍රමාණයක් තියෙනවා නම් ඒකට තියෙන්නේ මොකද්ද? අනම් ඉල්ලුම. හරි. දෙවෙනි එක මොකද්ද ළමයි? හරි. දෙවෙනි එක තමයි මොකක්ද දෙවෙනි එක? ආදායමෙන් වැයෙන් කොටසනේ බලන්න. මොකක්ද? ආදායමෙන් වැය කරන ප්‍රතිශතය.
අපි යම්කිසි භාණ්ඩයක් මිලදී ගත්තා. හරිද? අපි යම්කිසි භාණ්ඩයක් මිලදී ගද්දී අපේ සම්බෙන ආදායමෙන් ඕගොල්ලන්ට ඔළුවට එනකදී අපි සමස්තයක් විදිහට ආදායමෙන් අඩු ප්‍රතිශතයක් වියදම් කරන භාණ්ඩ තියෙනවා. මොකද්ද? ආදායමෙන් අඩු ප්‍රතිශතයක් වියදම් කරන භාණ්ඩ තියෙනවා. සමහරක් භාණ්ඩ වලට අපේ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් වියදම් කරනවා. මොකද්ද? ආදායමෙන් සමහරක් භාණ්ඩ වලට අපි අඩු ප්‍රතිශතයකින් සමහරක් භාණ්ඩ වලට දැන් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න දැන් අපි ඉදි කටු ගිනි පෙට්ටි ඔය පොඩි පොඩි ඉටිපන්දම් අන්න ඒ වගේ දේවල් වලට තමයි අපේ ආදායමෙන් කිසි ලොකු ප්‍රමාණයක් අපි වියදම් කරන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති. ගිනි පෙට්ටි ඒ වගේ දේවල් අපි ගත්තාම නිකන් ආදායමේ කුඩා ප්‍රතිශතයක්. ඒ කියන්නේ අපේ ආදායම ලොකුවට දැනෙන්නේ නැහැ. හරිද? නමුත් ප්‍රතිපිලි හරිද? ඊට පස්සේ මොන හරි සහල් අන්න ඒ වගේ අපේ ආදායමෙන් අපි වැඩි වශයෙන් වියදම් කරන භාණ්ඩක් තියෙනවා. මොනවද ළමයි? ආදායමින් දැන් හිතන්නකෝ යතුරු පැදි අපි මොකක් හරි වාහනයකට වියදම් කරන්න පුළුවන්, ඉන්ධන වලට වියදම් කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලට අපි වියදම් කරන්න පුළුවන් වැඩි ප්‍රතිශතයක්. එතකොට ආදායමේ අඩු ප්‍රතිශතයක් වියදම් කරන භාණ්ඩයක මිල අඩු හෝ වැඩි වුණා කියලා. ඒ කියන්නේ මිල අඩු වුණත් මිල වැඩි වුණත් අපි ලොකුවට ළමයි ඉල්ලුම් කරන ප්‍රමාණය වෙනස් කරන්න යන්නේ නැහැ. ඇයි ඒ? ආදායමෙන් අඩු ප්‍රතිශතයක් වියදම් කරන භාණ්ඩයක මොකද ආදායමෙන් කුඩා ප්‍රතිශතයක් වියදම් කරන භාණ්ඩයක මිල වෙනස් වුණා කියලා ලොකුවට අපේ මූර්ත ආදායමට ඒක දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ මූර්ත ආදායම අඩු වැඩි වීමට විශාල වශයෙන් බලපෑමක් කරන්නේ නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ අඩු වෙන්න හෝ වැඩි වෙන්න ලොකුවට බලපෑමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ ආදායමෙන් අඩු ප්‍රතිශතයක් වියදම් කරන භාණ්ඩයක මිල වැඩි වුණා කියලා. මොකද්ද? ආදායමෙන් අඩු ප්‍රතිශතයක් වියදම් කරන භාණ්ඩයක මිල අඩු හෝ වැඩි වුණා කියලා අපි ඉල්ලුම් කරන ප්‍රමාණය ලොකුවට වෙනස් කරන්නේ නැත්නම් එහෙනම් ආදායමෙන් අඩු ප්‍රතිශතයක් වියදම් කරන භාණ්ඩයකට තියෙන මේකක් කරන්නේ. මොකක්ද? අඩම් ඉල්ලුම වෙනස් කරන්නේ නැහැ. පැහැදිලිද? ඒ ආදායමෙන් අඩු ප්‍රතිශතයක් වියදම් කරනකොට ලොකුවට අපිට ඒක අඩු වුණත් වැඩි වුණත් දැනෙන්නේ නැහැ ළමයි. හරිද? එතකොට ආදායම අඩු වුණත් වැඩි වුණත් අපිට ඒක දැනෙන්නේ නැති හින්දා අපි මොකද කරන්නේ? ඒකේ ඉල්ලුම ලොකුවට වෙනස් කරන්නේ. නමුත් ළමයි ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් වියදම් කරන භාණ්ඩ අපි ගත්තාම ආදායමෙන් වැඩි ප්‍රතිශත අපි ඇඳුම් පැළඳුම් වලට මොන හරි යාන වාහන වලට අන්න ඒ වගේ දේවල් වලට අපි ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් වියදම් කරද්දී ඒ වගේ භාණ්ඩයක මිල විශාල වශයෙන් වෙනස් වුණොත් අපි ඒ වගේ භාණ්ඩ මිලදී ගන්න යද්දී අපේ මූර්ත ආදායම ගොඩාක් පල්ලෙහාට යනවා. ඒ කියන්නේ ඇත්තටම ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් වියදම් කරන භාණ්ඩයක මිල වෙනස් වුණොත් ඒක අපේ ආදායමට ටිකක් දරා ගන්න මොකද වෙන්නේ? අමාරුයි අපිට දැනෙනවා. අන්න එතකොට දැනෙන භාණ්ඩයක ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් වියදම් කරන භාණ්ඩයක මිල වැඩි වුණොත් අපි හිතුව වැඩි වුණා කියලා අපි ඉල්ලුම් කරන ප්‍රමාණය ළමයි විශාල ප්‍රමාණයකින් අපිට අඩු කරන්න සිද්ධ වෙනවා. මොකද්ද? ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් වියදම් කරන භාණ්ඩයක මිල ඉහළ ගියොත් අපේ මූර්ත ආදායම ගොඩාක් අඩු වෙනවා. ඒ මූර්ත ආදායම ගොඩාක් අඩු වෙන හින්දා අපිට ඒ භාණ්ඩේ ඉල්ලුම් කරන ප්‍රමාණය විශාල වශයෙන් අඩු කරන්න වෙනවා. ඒ කියන්නේ මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ඒකට ඉල්ලුම් ප්‍රමාණය සමනේ තියෙනවා. එහෙනම් මේකට තියෙන මොනේද මන්දලා ධම්මේ පොඩ්ඩක් දෙකයි. පැහැදිලිද? ආදේශික භාණ්ඩ වල තියෙන සුලභතාවය අනිත් එක මොකද්ද? ආදායමෙන් වැය කරන ප්‍රතිශතය. පැහැදිලිද? ඊළඟට ගත්තට පස්සේ අලුත් එකකට යනවා. තුන්වෙනි එකේ බලන්න. තුන්වෙනි එක අපි කතා කරේ මොකක්ද? මම මේ ආයි ඊය සතියේක තමයි මතක් කරන්නේ. ඊය සතියේ ওই ටික කොහොමද අපි කතා කරා. පළවෙනි තුන්වෙනි එක මොකක්ද? භාණ්ඩය මොකක්ද? නිර්වචනය කර ඇති ආකාරය. හරිද? සමහරක් භාණ්ඩ වෙළඳ පොලේ නිර්වචනය කරන තියෙන ආකාරය අනුව හරිද අපිට පැහැදිලි නිගමනයකට එන්න පුළුවන්. සමහරක් භාණ්ඩ තමයි වෙළඳ පොලේ කටු ලෙස නිර්වචනය කරලා තියෙනවා. අපි ඒක පැහැදිලි කරා. සමහරක් භාණ්ඩ වෙළඳ පොලේ මොනවද? පුළුල් ලෙස නිර්වචනය කරලා තියෙනවා. මොනවද ළමයි? සමහරක් භාණ්ඩ පටු ලෙස නිර්වචනය කරලා තියෙනවා. සමහරක් භාණ්ඩ වෙළඳ පොලේ මොකද වෙන්නේ? පුළුල් ලෙස නිර්වචනය කරලා තියෙනවා. හොඳට අහගන්න. අපි පටු ලෙස නිර්වචනය කරලා කියනවා කියන්නේ දැන් අපි ගමුකෝ එළවලු මේ තියෙන එළවලු. හරිද? එතකොට එළවලු ඇතුලේ තියෙන එකක් තමයි මොකක්ද? බෝංචි කියලා කියන්නේ. මම කියන එක පැහැදිලිද? එතකොට මෙතනදී නිර්වචනය ගත්තොත් එළවලු කියන්නේ ඇත්තටම මොන නිර්වචනයක්ද? එළවලු කියන්නේ මොකක්ද? එළවලු කියන නිර්වචනේ බෝංචි වලට සාපේක්ෂව මොකද වෙන්නේ?
පුළුල් නිර්වචන. හැබැයි බෝංචි කියන්නේ එළවලු ඇතුලේ තියෙන පොඩි එකක් නේ. එහෙනම් බෝංචි කියන්නේ කොහොමද නිර්වචනය? පටු නිර්වචනය. එතකොට වෙළඳ පොලේ භාණ්ඩයක් නිර්වචනය කර ඇති ආකාරය අනුව ඒ භාණ්ඩයේ තියෙන්නේ නම් මිල්ලුමක්ද අනම් මිල්ලුමක්ද කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. මෙහෙම හිතන්නකෝ. වෙළඳ පොලේ පුළුල් ලෙස නිර්වචනය කරලා තියෙන භාණ්ඩයක් කියන්නේ විශාල පරාසයක් එකකින් අහු වෙනවා. මම මේ කියන එක තේරෙනවද? මාළුයි තලපත් මාළුයි ගත්තාම මාළු ඇතුලේ තියෙන එකක් නේ ළමයි තලපත් මාළු. මෙහෙම හිතමු. හරිද? දැන් අපි එළවලු ගන්න කඩේට ගියාට පස්සේ එළවලු වෙනුවට ආදේශ කරන්න වෙන දෙයක් තියෙනවද? නෑ. එළවලු වෙනුවට අපිට ආදේශ කරන්න දෙයක් නෑ. හැබැයි ළමයි එළවලු ඇතුලේ තියෙන බෝංචි වල මිල වෙනස් වුණොත් අපිට බෝංචි වෙනුවට වෙන එළවලුවක් ආදේශ කරන්න පුළුවන් බෑයිද? එතකොට බෝංචි කියන එකට තියෙන ආදේශක සංඛ්‍යාව වැඩි. බෝංචි වල මිල වෙනස් වුණොත් බෝංචි වලට ටක් ගාලා අපිට මොකද වෙන්නේ? වෙන එකකට මාරු වෙන්න පුළුවන් දෙයක් වෙන එළවලුවකට අපිට මාරු වෙන්න පුළුවන්. නමුත් ළමයි එළවලු කියලා ගත්තොත් එළවලු පාන්නේ එළවලු වලට හැම පරාසයක්ම හම් වෙනවානේ. සමස්ත එළවලු වලම මිල වැඩිවීමක් වෙලා තියෙනවා නම් අපිට එළවලු වෙනුවට වෙන ආදේශකයක් ආදේශ කරගන්න අපහසුයි. එහෙනම් නිර්වචනයක් පුළුල් වෙන්න ආවරණය වෙන පරාසය විශාල හින්දා අපිට අර හම්බෙන්න තියෙන ආදේශක ප්‍රමාණය මොකද වෙන්නේ? ගොඩාක් අඩු. එහෙනම් ළමයි ආදේශක අඩු වෙන නිර්වචනේ පුළුල් නම් ආදේශක අඩු වෙන්න මිල වෙනස් වුණා කියලා අපිට වෙන එකකට වෙනස් වෙන්න තියෙන ප්‍රවණතාවය හරිම අඩුයි. එහෙනම් අපි මෙතනදී නිගමනය කරන්න පුළුවන් නිර්වචනේ පුළුල් වෙන්නේ මේ භාණ්ඩයේ තියෙන මොන ඉල්ලුමක්ද? අනම් ඉල්ලුමක් කියලා. ඒ වෙනස් වෙන්න බෑනේ. එළවලු කියන්නේ සමස්ත පරාසයක් නිරූපණය කරන එකක් නම් එළවලු වල මිල වෙනස් වුණා කියලා අපිට වෙන જાතියකට මාරු වෙන්න අමාරුයි. හැබැයි පටු නිර්වචනය ක්‍රමේ බෝංචි. දැන් එළවලු ඇතුලේ තියෙන එකක් නේ බෝංචි කියන්නේ. හැබැයි බෝංචි දැන් හිතන්න එළවලු ඔක්කොම අතරින් බෝංචි වල මිල විතරක් වෙන්නේ. හැබැයි අනිත් එළවලු වල මිල ගණන් පල්ලෙහාට. එතකොට අපිට ඕන කෙනෙක්ට බෝංචි කියන එක අතහැරලා බෝංචිට මෑකාල් රාබු මොනවාම හරි එළවලුවක් ආදේශ කර ගැනීමේ හැකියාවක් තියෙනවද නැද්ද? එතකොට නිර්වචනේ පටු වෙන්න තියෙන ආදේශක ප්‍රමාණය වැඩි නිසා මිල වෙනස් වුණ ළමයි අපිට වෙන එකකට වෙනස්වීමේ හැකියාවක් තියෙනවද නැද්ද? එහෙනම් ඒකට තියෙන්නේ මොකක්ද නේද? නම් මේ හැදිවිද. එහෙනම් වෙළඳ පොලේ භාණ්ඩයේ නිර්වචනය කර ඇති ආකාරය ගත්තාම පුළුල් නිර්වචනයක් නම් මේ භාණ්ඩයේ තියෙන්නේ මොකද්ද? අනම්මි. හැබැයි පටු නිර්වචනයක් තියෙනවා නම් ඒකට තියෙන්නේ මොකද්ද? නම් මිල්ලුම. කොන්නේ දෙක හොඳට ළමයි ඔළුවට දාගන්න. ඔතනක තමයි මිල්ලුම් නම් විතරකින් තියෙන දෙකට තුනකේ සාරය. හරි. අපි යන් අනිත් නෝට් එකේ ඔඩිය තියෙනවා. හරිද? මම යාගේ මතක් කිරීමක් කරා. අපි හතරවෙනි එක ගත්තා. මේක අපි ගොඩාක් කතා කරන එක. අපි කතා කරා මේක අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද නැත්නම් මොකද්ද? සුඛෝපභෝගී භාණ්ඩයක්ද යනවා. සුඛෝපභෝගී භාණ්ඩයක්ද යන මත අපි භාණ්ඩ වෙන් කරා. අත්‍යවශ්‍යයි කියන්නේ ළමයි අපිට අනිවාර්යයෙන්ම පරිභෝජනයට ගන්න පුළුවන්. ඒ කියන්නේ අර ආදායම් මිලුම් නම්‍යතාවයත් එක්ක අපි කතා කරනවා. ආදායම් මිලුම් නම්‍යතාවය එකට වඩා අඩු නම් ඒක අත්‍යවශ්‍ය භාණ්ඩ විදිහටත් ආදායම් මිලුම් නම්‍යතාවය සුඛෝපභෝගී එකට වඩා වැඩි නම් ඒක සුඛෝපභෝගී භාණ්ඩ. නමුත් ළමයි සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩයක් කියලා කියන්නේ අපිට කොච්චර ඒක මිල වෙනස් වුණත් මිලදී ගන්න ප්‍රමාණය අපිට ලොකුවට අඩු කරන්න බෑ. දැන් හිතන්න සහල්, ඒ කියන්නේ සහල් හරි මොන හරි පරිප්පු හරි මොන හරි අපි එදිනෙදා පාවිච්චි කරන අත්‍යවශ්‍ය දේවල් ටිකක් තියෙනවනේ. අන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක හරිද ඉවරයි. අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල වෙනස් වුණාට අපිට ඉල්ලුම් කරන ප්‍රමාණය ළමයි ලොකුවට වෙනස් කරන්න බෑ. ඒකද මිල වෙනස් වුණා කියලා ඉල්ලුම් කරන ප්‍රමාණය අපිට ලොකුවට වෙනස් කිරීමේ හැකියාවක් නැත්නම් අත්‍යවශ්‍ය භාණ්ඩ වලදී ළමයි මොකද්ද? අනම්මේ. ඒ කියන්නේ මිල වෙනස් වුණා කියලා ඉල්ලුම් කරන ප්‍රමාණය විශාල වශයෙන් විශාල පරාසයක දෝලණය වෙන්නේ නැහැ. පැහැදිලිද? නමුත් ළමයි සුඛෝපභෝගී භාණ්ඩයකට සුඛෝපභෝගී භාණ්ඩ කියන්නේ අත්‍යවශ්‍ය නොවන එකක්. වායු සමීකරණ, ශීතකරණ අන්නේ වගේ දේවල් මිනිස්සුන්ට විශේෂ ගොඩාක් අත්‍යවශ්‍ය නැහැනේ. වාහන ඒ වගේ එකක මිල වැඩි වුණොත් ළමයි දැන් බලන්න ලංකාවේ වාහන වාහනට එහෙම වාහන මිල වැඩි වුණ ගමන් කවුරුත් වාහන ගන්නෑ. ගන්න පිරිසක් ඉන්නවා. නමුත් විශාල වශයෙන් ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු කරනවද නැත්නම්? ඒ කියන්නේ මිලේ පොඩි වෙනසක් වුණා. මිනිස්සු ඉල්ලුම් කරන ප්‍රමාණය මොකද වෙන්නේ? විශාල වශයෙන් වෙනස් කරනවා නම් අපි ඒකට කියනවා සුඛෝපභෝගී භාණ්ඩවල තියෙනවා. නම් මේ පැහැදිලිද? ආදේශක භාණ්ඩවල තියෙන සුලභතාවය, ආදායමෙන් වැය කරන ප්‍රතිශතය අනිත් එක මොකක්ද?
වෙළඳ පොලේ භාණ්ඩේ නිර්වචනය කර ඇති ආකාරය අනිත් එක මොකද්ද? අත්‍යවශ්‍ය භාණ්ඩයද සුඛෝපභෝගී භාණ්ඩයක්ද යනවා. ඔන්න ඔය හැම කරුවක්මයි අපේ ආදායම් අපේ මිල ඉල්ලුම් නම්‍යතාවයේ තීරණය කරන සාධකයක් විදිහට ගන්න පුළුවන්. පැහැදිලිද? පැහැදිලි නේද? හරි. හරිනේ? හරි. දැන් ළමයි හරි. දැන් අපි යන් ඉස්සරහට. හරි. දැන් පස්වෙනි කාරණා අපේ මිල ඉල්ලුම් නම්‍යතාවයේ තීරණය කරන තව සාධකයක් තමයි ළමයි. අපි මේ පීඩ මේ ටිකට කතා කරමු. අපි මේ ගියසදී කතා කරපු කොටසක් තමයි මේ ආයෙ කතා කරන්නේ. පස්වෙනි එක තමයි මොකද ළමයි? පස්වෙනි එක මොකක්ද? පස්වෙනි එක මොකක්ද? මිල වෙනස් වීමෙන් පසු ගත වී ඇති කාලය. මොකද්ද? මිල වෙනස් වීමෙන් පසු මොකද? ගත වී ඇති කාලය. මිල වෙනස් වීමෙන් පසු ගත වී ඇති කාලය. හොඳට බලන්න ළමයි. මිල වෙනස් වීමෙන් පසු ගත වී ඇති කාලය හරිද? සමහරක් වෙලාවට මිල වෙනස් වීමෙන් පසු ගත වී ඇති කාලය කෙටි ඒවා. හරිද? සමහරක් භාණ්ඩයක මිල වෙනස් වෙලාම කාලයන් දෙකයි. එක්ක කෙටි කාලය නැත්නම් මොකද ගන්නේ? දිගු කාලයනේ. හරි. එහෙම ගමු. මිල වෙනස් වීමේ කාලය මිල වෙනස් වීමෙන් පස්සේ ගත වෙලා තියෙන කාලය කුඩා කාලයක් නෙවෙයි. ඒ කියන්නේ දවසක් දෙකක් නෙවෙයි. දැන් හිතන්න. ඉන්ධනවල මිල වෙනස් වෙනවා. දැන් අද ඉන්ධන ලීටරයක් රුපියල් 1500 ගියා කියන්නකො. හැබැයි අද දැන් ඉන්ධන කියන්නේ අපිට ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඉන්ධනවල මිල අද වැඩි වුණා කියලා ඉන්ධනවල මිල ලොකුවට වැඩි වුණා කියලා අපිට ඉල්ලුම් කරන ප්‍රමාණය විශාල වශයෙන් වෙනස් කරන්න පුළුවන්ද? මොකද ඉන්ධන කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. කෙටි කාලයක් තුල අපිට හැඩ ගැහෙන්න අමාරු වෙන එක. එතකොට කෙටි කාලයක් තුල අත්‍යවශ්‍ය හරි මොකක් හෝ භාණ්ඩයක මිල ඉහළ ගියොත් අපිට වෙන එකකට මාරු වෙන්න තියෙන කාල සීමාව ප්‍රමාණය පොඩි කාලයක් නැතිනේ. පොඩි කාලයක් ඇතුළතදී ළමයි අපිට වෙන එකකට මාරු වෙන්න බෑ. අපිට තියෙන එකම පාස් කාගෙන යන්න බෑ. පැහැදිලිද? ඒ කෙටි කාලයේදී අපිට ඉක්මනට මාරු වෙන්න අදහසක් නැති හින්දා. කෙටි කාලයේදී තියෙන්නේ මොන ඉල්ලුමක්ද? අනන්‍ය ඉල්ලුම. නමුත් දිගු කාලය ගත්තාම දිගු කාලයේදී මොකද්ද වෙන්නේ ළමයි? අපිට දිගු කාලයේදී මොකක් හරි එකකට ඉක්මනින් මාරු වෙන්න පුළුවන්. හරිද? දිගු කාලයේදී අපිට දැන් හිතන්නකො පෙට්‍රල් වල මිල වැඩි වුණාම කාලයක් යද්දි ළමයි අපිට පෙට්‍රල් වෙනුවට මොකක්ම හෝ ආදේශකයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද දිගු කාලයක් මේක පවතිනවනේ. එහෙනම් කාලය දික් වෙන්න අපිට වෙන එකකට මාරු වීමේ හැකියාව මොකද වෙන්නේ? හැකියාව වැඩි හින්දා මාරු වීමේ හැකියාව වැඩි නම් අපිට කියන මොනියමද නම් මේ ඊළඟ මිල වෙනස් වීමෙන් පසු ගත කියෙන කාලයේ කෙටි නම් ඒක අනන්ත ඉල්ලුමක් තියෙනවා. මිල වෙනස් වීමෙන් පසු ගත කියෙන කාලයේ කෙටි නම් ඒකට තියෙන මොන ඉල්ලුමක්ද ළමයි? නාමය ඉල්ලුමක්. පැහැදිලිද? හරිද? හරි. එහෙනම් අන්තිම පොයින්ට් එක කතා කරන්න යන්නේ. අන්තිම පොයින්ට් එක කතා කරන්නේ 6 වෙනි පොයින්ට් එක. හරිද? 6 වෙනි පොයින්ට් එක තමයි බලන්න 6 වෙනි පොයින්ට් එක තමයි භාණ්ඩයකට ඇති විකල්ප ප්‍රයෝජන සංඛ්‍යාව හදලා භාණ්ඩයකට තියෙන විකල්ප ප්‍රයෝජන සංඛ්‍යාව. පැහැදිලිද? එතකොට භාණ්ඩයකට තියෙන විකල්ප ප්‍රයෝජන සංඛ්‍යාව ගත්තාම සමහරක් භාණ්ඩයකින් අපි ගන්න විකල්ප ප්‍රයෝජන සංඛ්‍යාව අඩුයිලා. හරි අඩු විකල්ප ප්‍රමාණයක්. ඒ කියන්නේ දැන් අපි පෑනක් ගමුකෝ. දැන් මම මේ ස්මාර්ට් බෝඩ් එකේ යූස් කරන පෙන් එක ගත්තාම මේ පෙන් එකෙන් මට කරන්න පුළුවන් වෙන්නේ මොකද්ද? මේ බෝඩ් එකේ අඳින එක විතරයි. දැන් ඕක මට බෝඩ් එකේ පෙන් එකෙන් අඳින්න නැතුව මෙහෙම ඇඟිල්ලෙන් අඳින්නත් පුළුවන්. හරිද? එතකොට මේ වගේ පෑනකින් මම ගන්න විකල්ප ප්‍රයෝජන සංඛ්‍යාව අඩු වෙලා. නමුත් අපි ගත්තොත් දැන් විදුලිය දැන් මෙතන ළමයි ඉන්නවා. විදුලියේ අපි ගන්න විකල්ප ප්‍රයෝජන සංඛ්‍යාව වැඩි. දැන් හිතන්න ස්මාර්ට් බෝඩ් එක දාලා AC ටික වැඩ කරනවා. ලයිට් ටික වැඩ කරනවා. ලැප්ටොප් එකක් අපිට ඔන් කරලා තියන්න පුළුවන්. එතකොට විදුලිය වගේ එකක විකල්ප ප්‍රයෝජන සංඛ්‍යාව වැඩි. හරි. දැන් ළමයි විකල්ප ප්‍රයෝජන සංඛ්‍යාව අඩු භාණ්ඩයක මොකද්ද?
විකල්ප ගන්න පුළුවන් තියෙන විකල්ප ප්‍රයෝජන සංඛ්‍යාව අඩු ගන්න එක මිල අඩු මිල වෙනස් වෙන විකල්ප ප්‍රයෝජන සංඛ්‍යාව අඩු වෙන්නේ. විකල්ප ප්‍රයෝජන සංඛ්‍යාව අඩු වෙන්න ඒ වගේ භාණ්ඩයක මිල වෙනස් වුණොත් අපිට ඉල්ලුම් කරන ප්‍රමාණය විශාල වශයෙන් වෙනස් කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ සංඛ්‍යාවල අපිට වෙන විදිහට මාරු වෙන්න පුළුවන්. හැබැයි ළමයි විකල්ප ප්‍රයෝජන සංඛ්‍යාව වෙන දැන් විදුලිය වගේ එකකින් අපි ගොඩාක් වැඩ කරගන්නවනේ. එතකොට විදුලියේ මිල ඉහළ ගියත් අපි ඒකෙන් ගොඩාක් ප්‍රයෝජන ගන්න හින්දා ඒකේ මිල වැඩි වුණා කියන අපිට වෙන එකකට මාරු වෙන්න තියෙන අවස්ථාව හරිම අඩුයි නම්. හරිද? ඒ වගේ අපිට මාරු වෙන්න තියෙන අවස්ථාව හරිම අඩුයි. එහෙනම් විකල්ප ප්‍රයෝජන සංඛ්‍යාව වැඩි නම් ඒකට තියෙන්නේ මොකද්ද? අනම්මිකම. විකල්ප ප්‍රයෝජන සංඛ්‍යාව අඩු වෙනම් ඒකට තියෙන්නේ මොකද්ද? නම්මිකම. හරි. මම හිතනවා ළමයි මේ ටික පැහැදිලි කරලා මේ ගිය සතියේ කතා කරපු එක මම මේ ආයි පොඩ්ඩක් කොහොමද කතා කරේ. හරිද? එතකොට අපි පෑලි 6ක් ඉගෙන ගත්තා. මොනවද අපි ඉගෙන ගන්න පෑලි 6? කල්ලත් කතා කරේ. පළවෙනි එකට ගියාම මොකක්ද? පළවෙනි එකේදී මොකක්ද? ආදේශික භාණ්ඩ වල තියෙන සුලභතාවය, අනිත් එක මොකද්ද? ආදායමෙන් වැය කරන ප්‍රතිශතය, භාණ්ඩයක් නිර්වචනය කර ඇති ආකාරය, අත්‍යවශ්‍ය භාණ්ඩයේද සුපෝභෝගී භාණ්ඩයක් යන බව, අනිත් එක මොකක්ද? මිල විකල්ප ප්‍රයෝජන සංඛ්‍යාව, අනිත් එක මොකද්ද? මිල වෙනස් වීමෙන් පසු ගත වී ඇති කාලය, ඔන්න ඔය වගේ සාධක හයම අපි එතනදී අධ්‍යයනය කරනවා. හරි පැහැදිලිද? දැන් මේක ඉවරයි තමයි. හරිද? දැන් අපි යම් පාඩම. හරිද? හොඳ කොටසක් අතර කතා කරන්න යන්නේ. ඒ හින්දා හැමෝම ටිකට් එකට යන්න. උදාහරණයක්. දැන් අපි මේක කතා කරමු. හරිද? දැන් මේක ගන්න. අපි කතා කරන්නේ. මොකද්ද ළමයි මේ කියන්නේ? ඕනේ නෝට් එකේ දිස්සෙනවා. අපි කතා කරන්න යන්නේ මොකක්ද? පාරිභෝගික පැහැදම හා මොකද්ද ළමයි? පාරිභෝගික පැහැදම හා ව්‍යාපාරික අයබාරය. පාරිභෝගික පැහැදම කියන්නේ මොකද්ද? ව්‍යාපාරිකයාගේ අයබාරය මොකද්ද කියන එක තමයි අදදී කතා කරන්න යන්නේ. දැන් අපි යන බෝඩ් එකට මේ විදිහට මේ විදිහට මම අදදී මේක කරා. හරි. මෙහෙම කරමු. අපි මෙන්න මෙහෙම කරමු. දැන් මෙන්න මෙතන පුද්ගලයෙක් ඉන්නවා. මෙතන පුද්ගලයෙක් ඉන්නවා මේ තියෙන එයාගේ කඩේ. මේ තියෙන එයාගේ කඩේ. හරිද? හරි. මේක විකුණන යෝගට් කියලා හිතන්නකෝ. මේක විකුණන යෝගට්. මේ යෝගට් එකක් එයා කීයකට විකුණනවා? රුපියල් 50කට විකුණනවා කියන හිතන්නකෝ. යෝගට් එක විකුණනවා එයා රුපියල් 50කට උඩ. එයාට තියෙන යෝගට් කඩයක්. හරිද? මේ යෝගට් එකක් එයා විකුණනවා රුපියල් 50කට. මේක විකුණන මිල රුපියල් 50ක්. හරිද? හරිද මොකක් හරි ඒ හරි ඉන්දර මේකේ ඒ කියලා කියමුකෝ. හරිද? මේක විකුණුම් මිල රුපියල් 50යි. එයා දාලා තියෙන්නේ මොන කඩයක්ද? යෝගට් කඩයක් දාලා තියෙනවා. හරිද? එයා යෝගට් කඩයක් දාලා තියෙනවා. හරි. දැන් මේ කඩේට එනවා පාරිභෝගික. මෙන්න පාරිභෝගික. හරිද? කස්ටමර්. එයා මෙහෙම කඩේට ඇවිල්ලා මෙයාගෙන් ඉල්ලනවා යෝගට් 10ක්. කීයද? යෝගට් 10ක්. එතකොට මෙයාට යෝගට් 10ක් දෙනවා. මෙයාට යෝගට් 10ක් දෙනවා. එතකොට මේ යෝගට් 10 මෙයා මිලදී ගන්න කීය ගානද? මෙයා යෝගට් 10ක් ඉල්ලනවා. හරිද? මෙයා යෝගට් 10ක් ඉල්ලනවා. එතකොට මෙයා මේ යෝගට් 10 මෙයාට දෙන්නේ එකක් කීය ගානද? රුපියල් 50 ගාන. එතකොට 50 වැඩි කිරීම 10යි. එතකොට මට කියන්න පාරිභෝගිකයට යෝගට් සඳහා ගිය වියදම කීයද? ගිය වියදම කියනවා. පාරිභෝගික යෝගට් පිළිදී ගන්න රුපියල් කීයක් වියදම් වුණාද නේද? රුපියල් 500ක් වියදම් වුණා. ඒ 500 ඇතුලේ මොකද ළමයි? ඒ 500 කියන්නේ මොකද්ද? මිල ඉල්ලුම් ප්‍රමාණයෙන් වැඩි වුණාම මිල ඉල්ලුම් ප්‍රමාණයෙන් වැඩි වුණාට පස්සේ තමයි උත්තරේ කීයද? 500 කියලා. ඔන්න ඕකට අපි කියනවා ළමයි ආර්ථික විද්‍යාවෙන් මොකක්ද? පාරිභෝගික බදලා. පාරිභෝගික පැහැදම කියනවා. එහෙනම් පාරිභෝගික පැහැදිලි කියලා කියන්නේ මොකද්ද නම්? පාරිභෝගිකයේ භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීම සඳහා වියදම් කරපු මුළු වියදමට අපි කියනවා මොකද්ද? පාරිභෝගික පැහැදම. පැහැදිලිද? ඔය පාරිභෝගික පැහැදම දැන් මෙයා ඇත්තටම මෙයාගේ මිලදී ගන්නවනේ. හරිද? එතකොට දැන් ඔයා හිතන්න මම පොඩි උදාහරණයක් ආයෙත්. දැන් මේ නිෂ්පාදකයා අද දවසේ ඉඳලා මේ නිෂ්පාදකයා දවසේ ඉඳලා
භාණ්ඩ හා සේවා මිලදී ගන්න. ඒ කියන්නේ අද මම අහනවා ඔයාගේ සේල් එක කීයද? මෙයා කියන්නේ සේල් එක මෙයාගේ විකුණුම් ආදායම කීයද ළමයි? දැන් මේ පාරිභෝගික මේ කස්ටමර් විතරක් නම් මේ කඩේට ඇවිල්ලා තියෙන්නේ. මෙයාගේ අද විකුණුම් ආදායම රුපියල් 500. ළමයි, මේ විකුණුම් ආදායම හැදෙන්නේ කොහොමද? අරය රුපියල් 1ක් රුපියල් 50 ගානේ 10ක් මිලදී ගත්තනේ. එහෙනම් ඒක තමයි මෙයාගේ මොකක්ද වෙන්නේ? ව්‍යාපාරික අයභාරය වෙන්නේ. පැහැදිලිද? අයභාරය. ඒ කියන්නේ පාරිභෝගිකයා භාණ්ඩ හා සේවා මිලදී ගන්න ඉල්ලුම් කරද්දී ඒ භාණ්ඩයෙන් යම්කිසි ඒකක ප්‍රමාණයක් මිලදී ගත්තාම පාරිභෝගිකයා දරන වියදම තියෙනවනේ. ඒ වියදම තමයි ළමයි ව්‍යාපාරිකයාගේ අයභාරය වෙන්නේ. එහෙනම් ළමයි ආර්ථික විද්‍යාවේදී අපි පළියට කියනවා මොකක්ද? ව්‍යාපාරිකයාගේ අයභාරය තීරණය වෙන්නේ මොකක් මතද? තීරණය වෙන්නේ පාරිභෝගිකයා ඒ භාණ්ඩයට වියදම් කරන පාරිභෝගික මොකක් මතද? පාරිභෝගික පැහැදම මත. හරිද? පාරිභෝගිකයා භාණ්ඩ හා සේවා මිලදී ගන්න වියදම් කරද්දී ඒ වියදම් කරන ප්‍රමාණය තමයි ළමයි මොකද්ද? ව්‍යාපාරිකයාගේ අයභාරය කියලා. පැහැදිලිද? දැන් අපි කියන්නේ අපි දෙවැන්නපොළ ආර්ථිකය ගැන කතා කරද්දී දෙවැන්නපොළ ආර්ථිකය ගැන කතා කරද්දී පාරිභෝගිකය ස්වාධිපත්‍යයක් තියෙනවා කියලා කියනවනේ. පාරිභෝගිකයාට නිදහසේ තමන්ගේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාවක් දෙනවා. එතකොට මේ පාරිභෝගිකයා මිලදී ගන්න ප්‍රමාණය තමයි අනිත් පැත්තේ ව්‍යාපාරිකයාගේ ආදායම වෙන්නේ. එහෙනම් ආර්ථික විද්‍යාවේදී ළමයි පාරිභෝගික පැහැදම රජයේ වැඩිහත් වීමක් නොමැති අවස්ථාවක පාරිභෝගික පැහැදම සමාන වෙනවා කාටද? මොකද? ව්‍යාපාරිකයාගේ අයභාරයට පැහැදිලිද? ව්‍යාපාරිකයාගේ අයභාරයට හරියටම සමාන වෙනවා. මේක තමයි අපි මේ පාඩමේ කතා කරන්නේ. පැහැදිලිද? එහෙනම් පාරිභෝගික පැහැදම සමානයි මොකද? ව්‍යාපාරික අයභාරය. පැහැදිලිද? මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා ඔබට. පැහැදිලිද? අපි යමු. අපි යමු. ඉක්වලියම්. හරිද? පාරිභෝගික. එහෙනම් මොකද්ද ළමයි? පාරිභෝගික පැහැදම කියන්නේ මොකද්ද? පාරිභෝගික එතකොට පාරිභෝගික පැහැදම කියන්නේ මොකක්ද? පාරිභෝගික පැහැදම සමානයි. පාරිභෝගික පැහැදම සමානයි. මිල වැඩි කිරීම මොකක්ද? ඉල්ලුම් ප්‍රමාණය. හරිද? පාරිභෝගික ඉල්ලුම් කරන ප්‍රමාණය. එහෙනම් ව්‍යාපාරිකයාගේ අයභාරය සමාන වෙන්නේ මොකද? ව්‍යාපාරික අයභාරය සමානයි. මිල වැඩි කිරීම මොකක්ද ළමයි? අලෙවි ප්‍රමාණය. හරිද? මිල වැඩි කිරීම අලෙවි ප්‍රමාණය. එහෙනම් හරිනේ මේ දෙක ලියා ගන්න. මිල වැඩි කිරීම අලෙවි ප්‍රමාණය. එතකොට ළමයි මේක 100%ක් මොකද වෙන්නේ? පාරිභෝගික පැහැදම සමාන වෙනවා මොකද? පාරිභෝගික පැහැදම සමාන වෙනවා ව්‍යාපාරිකයාගේ අයභාරය. ඉතින් මොකද කියන්නේ? පාරිභෝගික පැහැදම සමානයි මොකද? ව්‍යාපාරික අයභාරය ඔන්න ඔය තමයි. හැදලිද? හරිනේ? හරි. එහෙනම් ඔබ ලියලා මම ඉක්මනට ලියාගෙන යනවා. දැන් පොඩි ප්‍රශ්නයක් එනවා නේද ළමයි? හරිද? හරි. දැන් මට පොඩ්ඩක් ඕගොල්ලෝ මෙන්න මේක දිහා බලලා කියන්න. හරිද? අපි මේ ඉගෙන ගන්න ටික දිහා බලන්න කියන්නේ. දැන් පාරිභෝගික පැහැදම කියන්නේ මොකක්ද? හරි. පාරිභෝගික පැහැදම පාරිභෝගික පැහැදම සමානයි මොකද්ද? මිල වැඩි කිරීම ඉල්ලුම් ප්‍රමාණය. ඒ කියන්නේ මොකක්ද? අපි කෙටියෙන් කිව්වොත් P වැඩි කිරීම QD තමයි මෙන්න මේ පැහැදම කියලා කියන්නේ. හරිද? පැහැදම කියලා කියන්නේ. මොකද්ද? P වැඩි කිරීම QD තමයි පැහැදම කියලා කියන්නේ. මට ඕගොල්ලෝ නිකම්මට හිතන්න. හරිද? ඔන්න බලන්න මම කියන කතන්දරේ තේරෙනවද කියලා. භාණ්ඩයක මිල වැඩි වුණොත් භාණ්ඩයක මිල වැඩි වුණොත් පැහැදමට මොකක්ද වෙන්නේ? භාණ්ඩයක මිල වැඩි වුණොත් පැහැදමට මොකක්ද වෙන්නේ? මොකද වෙන්නේ ළමයි? භාණ්ඩයක මිල වැඩි වුණොත් පැහැදම තීරණය වෙන සාධක දෙකක් තියෙනවානේ. මට කියන්න. පාරිභෝගිකයාගේ පැහැදම වෙනස් වෙන්න නම් එක්ක මිල වෙනස් වෙන්න ඕනේ නැත්නම් ඉල්ලුම් කරන ප්‍රමාණය වෙනස් වෙන්න ඕනේ නේ.
පැහැදිලිද? එක්ක මිල වෙනස් වෙන්න ඕනේ. නැත්නම් ඉල්ලුම් කරන ප්‍රමාණය වෙනස් වෙන්න ඕනේ. එතකොට භාණ්ඩයක මිල වැඩි වුණොත් පැහැදම අනිවාර්යෙන්ම වැඩි වෙනවා. ළමයි අපි ඉල්ලුම් නීති ඉගෙනගෙන තියෙන්නේ මොකද්ද? මිල වැඩි වෙද්දී ඉල්ලුම් කරන ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. පැහැදිලිද? ඕකනේ ඉල්ලුම් නීති. එතකොට වෙළඳ පොලේ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යන්න පාරිභෝගිකයා මිලදී ගන්න ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ළමයි මිල වැඩි වෙද්දී ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. අනිත් පැත්තට මිල. එක පැත්ත තවත් විදිහට ගත්තොත් මිල අඩු වෙද්දී පැහැද මේ ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට මිල වැඩි වීමක් හෝ මිල අඩු වීමක් මත පැහැදම අඩු වෙනවද වැඩි වෙනවද කියන එක අපිට හරියටම නිශ්චිතව කියන්න බැහැ. පැහැදිලිද? මිල වැඩි වුණොත් පැහැදම අඩු වෙනවනේ. හරිද? එතකොට මිල වැඩි වුණාට පැහැදම ඊට වඩා ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනවා නම් පොඩි ඉල්ලුම් ප්‍රමාණය. මේ යම් කිසි මිල වැඩි වෙද්දී පැහැදම රටේ පැහැදම තීරණය කරන්නේ මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි නම් මිල වෙනස් වෙද්දී පැහැදම මේ ඉල්ලුම ඊට ප්‍රතිවිරුද්ධවනේ ක්‍රියා කරන්නේ. එතකොට ඉල්ලුම් ප්‍රමාණය හරියටම අඩු වෙනවද? නැත්නම් හරියටම වැඩි වෙනවද කියන එක තීරණය වෙන්නේ මොකක් මතද ළමයි? නම්‍යතාවය මත උනතන තමයි අපි එන්න හදන්නේ. එහෙනම් වෙළඳපළක භාණ්ඩේ මිල වෙනස් වුණා. හරිද? භාණ්ඩේ මිල වෙනස් වූ විට හරිද? පැහැදම වෙනස් වීම. පැහැදම වෙනස් වීම තීරණය කරන්නේ කවුද? වෙළඳපොලේ භාණ්ඩයේ මිල වෙනස් වීම වෙනස් වූ විට පැහැදමේ වෙනස් වීම තීරණය කරන්නේ. හොඳට මතක තියාගන්න තමයි. මේ භාණ්ඩයේ තියෙන මොකද්ද? මිල ඉල්ලුම් සම්මිදානය. මිල ඉල්ලුම් සම්මිදානය මත තමයි ඒක තීරණය වෙන්නේ. පැහැදිලිද? එහෙනම් භාණ්ඩයේ මිල අඩු හෝ වැඩි වීම පැහැදම අඩු වැඩි කරනවාද කියලා තීරණය වෙන්නේ. මේ භාණ්ඩයේ තියෙන මොකක් මතද? මේ භාණ්ඩයේ තියෙන මිල ඉල්ලුම් සම්මිදානය පැහැදිලිද? ඔන්නේ මිල ඉල්ලුම් සම්මිදානයත් එක්ක පැහැදම හැසිරෙන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරන්නේ. හරි. අපි දැන් ඊළඟ ඉස්සරහට බලන්න මිල ඉල්ලුම් සම්මිදානය හා පාරිභෝගික පැහැදම අතර තියෙන මොන සම්බන්ධතාවයක්ද ළමයි? ඒක අනුලෝමක ප්‍රතිලෝමක කියන එක තීරණය වෙන්නේ මොකක් මතද? භාණ්ඩයේ තියෙන පැහැදම මත හරියට අපි කියනවා. භාණ්ඩයේ මිල වෙනස් වෙන විට භාණ්ඩයක මිල වෙනස් වෙන විට පාරිභෝගික පැහැදම වෙනස් වන ආකාරය. පාරිභෝගික පැහැදම වෙනස් වන ආකාරය එම භාණ්ඩයේ මිල ඉල්ලුම් නම්‍යතාවයේ මත අනේ හෙලෙට මොකද මිල ඉල්ලුම් නම්‍යතාවයේ මත මොකක් වේ තීරණය වෙන්නේ. හරිද? භාණ්ඩයක මිල වෙනස් වෙනකොට ඒක පැහැදමත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියන එක තීරණය වෙන්නේ මොකද්ද? මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන සම්ප්‍රදාය මිල ඉල්ලුම් නම්‍යතාවයේ මත තමයි ඒක තීරණය වෙන්නේ. හරි. දැන් අපි යම් සම්බන්ධතාවය බලන්න. හරි. ළමයි මෙන්න අන්තිම උදාහරණය මම ඔයගොල්ලන්ට කියලා දෙන්න. මේකෙන් පස්සේ මේ වැඩේ හරියට කරමු. අපි යන් ආයි මම මේ වයින් බලන්න. මෙන්න මේක මම කියන හරියට උනන දාගන්න. හරි දැන් බලන්න. පැහැදම කියන්නේ මොකක්ද? පැහැදම කියන්නේ මොකද්ද? මිල වැඩි කිරීම ප්‍රමාණයෙන් නැත. එතකොට පැහැදම කියන්නේ කියලා කියන්නේ මොකක්ද? මිල වැඩි කිරීම ප්‍රමාණය. ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් මොකක්ද? P වැඩි කිරීම කිව්ව. හරිනේ. P වැඩි කිරීම. අපි විකල්ප අවස්ථා ටිකක් බලමු. අපි බලමු දැන් නම්‍යතාවය කියලා කියන්නේ මොකද්ද? මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා මිල වෙනස් වෙන ප්‍රතිශතයට ඉල්ලුම් ප්‍රමාණය දක්වන සංවේදීතාවය. හරි. මෙන්න බලමු උදාහරණ. හරිද? දැන් ඔයා හිතන්න මම වැඩි වෙන පැත්තට මම. හරිද?
මිල 140කින් වැඩි වෙද්දී හරිද? මිල 140කින් වැඩි වෙද්දී හරිද? මිල 140කින් වැඩි වෙද්දී හරිද? හරිද? දැන් මිල 140කින් වැඩි වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය 130කින් අඩු වෙනවා. හරිද? බලන්න. මිල 140කින් වැඩි වෙද්දී ඉල්ලුම් කරන ප්‍රමාණය 140කින් අඩු වෙනවා නම් මේක නම් මෙද අනම් මෙදලා. හරි. බලන්න. අනම් මේක නිර්වචනය කරමු. මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා නම් අපි ඒකට කිව්වේ මොකක්ද නේද? අපි මොකක්ද කිව්වේ? අනම්මය කියලානේ. බලන්න. මේක තියෙන්නේ අනම්මය. ඒ කියන්නේ මිල වෙනස් වෙනවා 140කින්. හැබැයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ ඒ මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින්. එහෙනම් මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා නම් මේකට තියෙන අනම්ම ඉල්ලුම. ඔන්න ඔක තේරුණාද? හරිද? මේකට තියෙන අනම්ම ඉල්ලුම. දැන් බලන්න ඕගොල්ලෝ අනම්ම ඉල්ලුමක් තියෙන අවස්ථාවකදී වෙළඳ පොලේ මිල වැඩි වෙනවා කියලා හිතන්නකො. අනම්ම ඉල්ලුමක් තියෙන අවස්ථාවකදී වෙළඳ පොලේ මිල වැඩි වෙනවා. හරිද? මට කියන්නේ 140කින් වැඩි වෙනවා. හැබැයි අඩු වෙන්නේ 120කින්. තේරෙනවද? මිල 140කින් වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්නේ 140කින් ළමයි. හැදෙම මොකද වෙන්නේ? හැදෙම මොකද වෙන්නේ? හැදෙම මොකද වෙන්නේ? බලන්න. වැඩි වෙන ප්‍රතිශතයට වඩා අඩු වෙන ප්‍රතිශතය අඩු වෙන්නේ. එහෙනම් ළමයි. පැහැදිලිවම පාරිභෝගික පැහැදෙම මොකද වෙන්නේ? වැඩි වෙනවා. පැහැදෙම වැඩි වෙනවා. හරිද? බලන්න. එහෙනම් අනම්ම ඉල්ලුමක් තියෙන වෙලාවක මිල වැඩි වුණොත් ඊට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්නේ. එතකොට මිල වැඩි වෙන ප්‍රතිශතය වැඩිනේ. එතකොට මිල වැඩි වෙනවා නම් එතනදී පැහැදෙමත් මොකද වෙන්නේ? වැඩි වීමකට ලක් වෙනවා. අනම්ම ඉල්ලුම. එහෙනම් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ අනම්ම ඉල්ලුමක් තියෙන වෙලාවක මිල වැඩි වුණොත් පැහැදෙම මොකද වෙන්නේ? පැහැදෙම මොකද වෙන්නේ? පැහැදෙම වැඩි වෙනවා කියලා මතක තියාගන්න. පැහැදිලිද? අනම්ම ඉල්ලුමක් තියෙන වෙලාවකදී මිල වැඩි වුණොත් පැහැදෙම මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ වගේම තමයි ළමයි. මිල අඩු වුණොත් මොකද වෙන්නේ? මිල අඩු වුණොත් පැහැදෙම මොකද වෙන්නේ? මිල අඩු වුණොත් පැහැදෙම මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ කියන්නේ වැඩි වෙද්දි වැඩි වෙනවා අඩු වෙද්දි අඩු වෙනවා. එහෙනම් අනම්ම ඉල්ලුමක් තියෙන භාණ්ඩයකට මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන මොන සම්බන්ධතාවයද? අනුලෝම සම්බන්ධයක් වුණොත් මතක තියාගන්න. හරිද? අනුලෝම සම්බන්ධය. හරිද? ඉතින් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන මොකක්ද? අනුලෝම සම්බන්ධය. හරිද? හැදෙන්නේ. හරි. ඊළඟට හරි. ඒ මොකද්ද? දැන් හරිනේ. මිල වැඩි වෙන ප්‍රතිශතයකට වඩා අඩු ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා නම් අපි මේක මොකක්ද? අනම්ම ඉල්ලුමක් කියනවා. අනම්ම ඉල්ලුමකදී ළමයි මිල වැඩි වුණොත් පැහැදෙම මොකද වෙන්නේ? මිල වැඩි වුණොත් පැහැදෙම වැඩි වෙනවා. මිල අඩු වුණොත් පැහැදෙම මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි. මේක පැහැදිලි. හරි. දැන් අපි නම් ඉල්ලුමකට. මම මේක අනිත් පැත්තට කියන්නම්. හරි. මෙහෙම ගමු. බලන්න. වැඩි වෙන පැත්තට ගන්න. හරි. බලන්න. මිල 140කින් වැඩි වෙනවා. හැබැයි මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින්. ඒ කියන්නේ මිල 140කින් වෙනස් වෙනකොට 160කින් විතර ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. බලන්න. මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් මෙතන ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙලා තියෙනවද නැද්ද? එහෙනම් ඕගොල්ලෝ නම්මිතාවේ ඉගෙන ගත්ත ළමයෙක් විදිහට දන්නවා මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වුණොත් ඒකට තියෙන මොන ඉල්ලුමක්ද ළමයි? නම්මේ ඉල්ලුම. පැහැදිලිද? නම්මේ ඉල්ලුම. දැන් ඕගොල්ලෝ ওই පැත්තටම හිතන්න අනිත් පැත්තට. හරිද? දැන් නම්මේ ඉල්ලුමක් තියෙන භාණ්ඩයක මිල වැඩි වුණොත් හැබැයි ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ? ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් මොකද වෙන්නේ ඉල්ලුම් ප්‍රමාණය? මොකද වෙන්නේ? ඇයි නම්මේ ඉල්ලුමක් තියෙන භාණ්ඩයක මිල වැඩි වුණොත් ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් මොකද වෙන්නේ? ඉල්ලුම් කරන ප්‍රමාණය අරගෙන වැඩි වෙන ප්‍රතිශතයට වඩා අඩු වෙන ප්‍රතිශතයෙන් මොකද වෙන්නේ? වැඩි. එහෙනම් මොකක්ද ළමයි සම්පූර්ණ උත්තරය? පැහැදිලිව මොකද වෙන්නේ? අඩු වෙන්න ගන්න. ඔන්නෝමයි බලන්න. නම්මේ ඉල්ලුමක් තියෙන භාණ්ඩයක මිල වැඩි වුණොත් පැහැදිලිව මොකද වෙන්නේ? අඩු වෙනවා. මොකද්ද?
මිල වැඩි වුණොත් අඩු වෙනවා. හැබැයි අනන්‍ය ඉල්ලුමක් කියන එක මිල වැඩි වුණොත් පැහැදම වැඩි වෙනවා. දැක්කද? වැඩි වුණොත් වැඩි වෙනවා. අනන්‍යකේදී වැඩි වුණොත් වැඩි වෙනවා. නම් එකේදී වැඩි වුණොත් අඩු වෙනවා. හැදිද? එහෙනම් ඉල්ලුම ප්‍රමාණය මොකද වෙන්නේ? නම් එකකදී මිල වැඩි වුණොත් පැහැදම මොකද වෙන්නේ? අඩු වෙනවා. හරිද? ඒ වගේම මිල අඩු වුණොත් පැහැදම වැඩි වෙනවා. ඔන්න ඔතන තමයි ගැඹුරු පැහැදිලිද? එහෙනම් නම් ඉල්ලුමක් තියෙන එකද මිල කාර්යයක් පැහැදමක් අතර තියෙන මොන සම්බන්ධතාවයද? ප්‍රතිලෝම සම්බන්ධය. මොනවද? අපිට මතක තියාගන්න. ප්‍රතිලෝම සම්බන්ධය තමයි ඕන. පැහැදිලිද? අනේ හරි. ඔන්න ඔක තමයි. ඔන්න මිල පැහැදමක් අතර තියෙන සම්බන්ධතාවය මම ඔයගොල්ලොත් එක්ක කතා කරා. මම හිතනවා මේක ඕගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. තේරුණාද? එහෙනම් ආයිත් බලමු. අනන්‍ය ඉල්ලුමක් තියෙන එකකදී මිල වැඩි වුණොත් මොකද වෙන්නේ? පැහැදම වැඩි වෙනවා. මිල අඩු වුණොත් පැහැදම අඩු වෙනවා. ඒ කියන්නේ අනන්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක මිල පාරිභෝගික පැහැදමක් අතර තියෙන මොන සම්බන්ධතාවයද? අනුලෝම සම්බන්ධය. පැහැදිලිද? නම් ඉල්ලුමක් තියෙන එකක මිල වැඩි වුණොත් පැහැදම මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ කියන්නේ මිලත් පැහැදමක් අතර තියෙන මොන සම්බන්ධතාවයද? ප්‍රතිලෝම සම්බන්ධය. මොනවද තමයි මේකේ කරන්නේ? හරිද? කන්ක්ලූෂන් එක තේරුණාද? හරිනේ? හරි. හරිනේ. ඕගලන්ට පැහැදිලිද? හරි. දැන් බලන්න අර දැන් මේ නම් මේ ඕගලන්ට මතක වෙනවා ඒකේ නම් එක කියන්නේ. ඒකේ නම් එකේදී මොකද වෙන්නේ? ඒකේ නම් එකේදී ඕගලන්ට මම පැහැදිලි කළා. හරි. ඒකීය නම් එකේදී මොකද්ද? මෙහෙම ත්‍රිකෝණාශ්‍රාකාර බහුවලයක හැඩයක් නිකන් මෙහෙම මිල අඩු වුණත් මිල වැඩි වුණත් පැහැදමට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. ඕගලන්ට අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ බලන්න පැහැදම සෑම විටම සමාන. ඒ කියන්නේ මිල වෙනස් වෙන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් ළමයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ. මතකද? ඒ කියන්නේ මිල 160කින් වැඩි වුණොත් ඉල්ලුම් කරන ප්‍රමාණය 160කින් මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට මේ වැඩි වෙන ප්‍රතිශතය අඩු වෙන ප්‍රතිශතය සමාන හින්දා පැහැදම මොකද වෙන්නේ? පැහැදමට බලපෑමක් නැහැ. පැහැදම මොකද වෙන්නේ? වෙනස් නොවේ. එහෙනම් අපි තුනක් ඉගෙන ගත්තා දැන්. අනම් ඉල්ලුමක් තිබ්බොත් මිල වැඩි වෙච්ච පැහැදම වැඩි වෙනවා. නම් ඉල්ලුමක් තිබ්බොත් මිල වැඩි වෙච්ච පැහැදම අඩු වෙනවා. ඒ කියන නම් එකක් තිබ්බොත් මිල වෙනස් වුණා කියලා පැහැදමේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. තව පොයින්ට් දෙකක් තියෙනවා. මේ දෙකක් ඉගෙන ගමු. අවිස්සේවත් හිතන්න. පූර්ණ අනම්‍ය ඉල්ලුමක් තිබ්බොත් පූර්ණ අනම්‍ය ඉල්ලුමක් කියලා මෙහෙම එකක් බලන්නේ. පූර්ණ අනම්‍ය ඉල්ලුමක් කියන්නේ මෙහෙම එකක්. පැහැදිලිද? එතකොට පූර්ණ අනම්‍ය ඉල්ලුමක් අපි නිර්වචනය කළොත් මිල කොච්චර වෙනස් වුණා ඉල්ලුම් කරන ප්‍රමාණය ලොකුවට වෙනස් වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ නේ. මිල රුපියල් 10යි ඉල්ලුම් කරන ප්‍රමාණය 100යි. මිල රුපියල් 12 වුණා. හරිද? මිල රුපියල් 12 වුණා ඉල්ලුම් කරන ප්‍රමාණය ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අපි මේ පොයින්ට් එකේ පැහැදිලි බලමු. ඔයා නිකම්ම හිතන්න ඒ වලදී පැහැදම කීයද? පැහැදම කියන්නේ P වැඩි කිරීමේ කියුනේ. හරි. ඒ වලදී මිල කීයද? බලන්න. ඒ වලදී මිල 10යි. ඉල්ලුම් කරන ප්‍රමාණය 100යි. එතකොට 10 වැඩි කිරීම 100. 10 වැඩි කිරීම 100 කියන්නේ කීයද? 1000. ඔන්න පැහැදම 1000. පැහැදිලිද? පැහැදිලිද? කන්නේ බලන්න මේ ඒ වලදී තමයි මිල 10යි වැඩි කිරීම 100. එතකොට 1000. හරිද? B ලක්ෂය ගන්නකො. B ලක්ෂයේදී මොකද වෙලා තියෙන්නේ? B ලක්ෂයේදී මිල ඇත්තට කතාව ළමයි මිල 10 ඉඳලා 12ට යනවා කියන්නේ මිල 120කින් මොකද වෙලා තියෙන්නේ? මිල 120කින් වැඩි වෙනවා. අපි බලමු පැහැදමට මොකද වෙලා තියෙන්නේ කියලා. පැහැදම ගත්තොත් මේ බලන්න B ලක්ෂයේදී පැහැදම කියලා කියන්නේ කීයද? 12 වැඩි කිරීම 100. දැන් කීයද? 1200 නේ. බලන්න අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක මිල වෙනස් වූ ප්‍රතිශතය කීයද? 120යි. 120කින් මිල වැඩි වෙනවා. හරිද? එතනදී
පැහැදමත් මොකද වෙලා තියෙන්නේ බලන්න. පැහැදම කලින් තිබ්බේ 1000 වෙනස් වෙලා තියෙන්නේ කීයද 200යි. ඒක 100ෙන් වැඩි කරාම පැහැදමේ වෙනසක් කීයද 130. ළමයි මෙතන මතක තියාගන්න ඕනේ. පූර්ණ අනන්‍ය ඉල්ලුමකදී මිල වෙනස් වුණු ප්‍රතිශතයෙන් මොකද වෙන්නේ? පැහැදමත් වෙනස් වෙනවා කියලා මතක තියාගන්න. මොකද්ද? අනන්‍ය ඉල්ලුමක් තියෙන වෙලාවක පූර්ණ අනන්‍ය ඉල්ලුමක් තියෙන වෙලාවක හරිද? මිල වෙනස් වුණු ප්‍රතිශතයෙන් මොකද වෙන්නේ? පැහැදම වෙනස් වෙනවා කියලා මතක තියාගන්න. පැහැදිලිද? මිල වෙනස් වූ ප්‍රතිශතයෙන්ම පැහැදම වෙනස් වෙනවා. පැහැදිලිද? හරිද? පූර්ණ නම් වුණොත් බලන්න. පූර්ණ නම් වුණොත් මොකද වෙන්නේ? ඒකත් බලමු. 5. පූර්ණ නම් ඉල්ලුමක් තිබ්බොත් පූර්ණ නම් ඉල්ලුමක් මොකද මේ බලන්නේ? මිල වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ මිල 10යි. හැබැයි මිල නොවෙනස් පවතින අවස්ථාවකදී ප්‍රමාණය වෙනස් වෙනවා. අපි 100 කියලා ගමු. නැත්නම් 1000 කියලා ගමු. හරිද? මේක ඒ ලක්ෂය කියලා හිතන්න. හරි. ඒ ලක්ෂයේදී මොකද වෙන්නේ? 10 වැඩි කිරීම කීයද? 10 වැඩි කිරීම 1000. එතකොට කීයද? පැහැදම 10000. හැබැයි ප්‍රමාණය වෙනස් වෙනවා ළමයි 1200. ඒ කියන්නේ 1200 කියන්නේ 120කින් මොකද වෙලා තියෙන්නේ? ප්‍රමාණය වෙනස් වෙනවා. බලන්න පැහැදමට මොකද වෙන්නේ කියන B ලක්ෂයේදී මේ B වලදී මිල හැමමයි හැබැයි ප්‍රමාණය කීයද 1200යි. එහෙනම් මෙතන කීයද 12000. එතකොට ඇත්තටම මේකත් මොකද වෙන්නේ 120කින් වෙනස් වෙනවා. ළමයි මෙතන වෙන්නේ පූර්ණ නම් එකකදී හරිද ප්‍රමාණය වෙනස් වූ ප්‍රතිශතයේ මොකද වෙන්නේ පැහැදමක් වෙනස් වෙනවා. ඒ ප්‍රමාණයෙන්ම පැහැදමක් වෙනස් වෙනවා. හොඳට මතක තියාගන්න. ඔන්න ඔය පහ තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඔන්න ඔය පහ හරිම ලේසි ළමයි. හැබැයි ඔළුවට දාගන්නයි ඕනේ. හරිද? මිලයි පැහැදමයි අතර තියෙන සම්බන්ධතාවය. හරිනේ? තේරුණා නේද? හරි. අපි යන් ඉස්සරහට. හරි. අපි යන් නෝට්ස් එකට. හරි? එහෙනම් ආයෙ මතක් කරමු. අනන්‍ය ඉල්ලුමක් තිබ්බොත් අනන්‍ය ඉල්ලුමකදී මිල වැඩි වුණොත් පැහැදම වැඩි වෙනවා. නම් එකකදී මිල වැඩි වුණොත් පැහැදම අඩු වෙනවා. ඒ කියන නම් එකකදී කිසිදු සම්බන්ධතාවයක් නැහැ. හැබැයි පූර්ණ නම් එකකදී මිල වෙනස් වුණ ප්‍රතිශතයෙන්ම පැහැදම වෙනස් වෙනවා. පූර්ණ නම් එකකදී ප්‍රමාණය වෙනස් වූ ප්‍රතිශතයෙන්ම පැහැදම වෙනස් වෙනවා. ඔන්න ඔච්චරයි. හරිද? දැන් අපි යන්නේ ඉස්සරහ. හරි අපිට අග්ගල් ඊළඟ යන්නේ කතා කරලා ඉවරයි ඈ. අනම්‍ය තත්ත්වය. බලමු. පිටින් මොකද්ද? අපි මේක ඉවර කරමු. දැන් මේකේ අනම්‍ය තත්ත්වයක් නේ. අනම්‍ය එකකදී මේ බලන්නේ මිල පහේදී ඉල්ලුම් ප්‍රමාණය 50යිනේ. එතකොට 5 50ෙන් වැඩි කරාම 250යි. මෙන්න මේ ප්‍රමාණය තමයි පැහැදිලි. 250. හැබැයි මිල රුපියල් 10 දක්වා වැඩි වෙච්ච මොකද වෙලා තියෙන්නේ? මිල රුපියල් 10 දක්වා වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? 400 දක්වා වැඩි වෙලා පැහැදිලි. 10 වැඩි වෙන්නේ. ඒ කියන්නේ මිල වැඩි වෙද්දී මොකද වෙලා තියෙන්නේ පැහැදිලි? අන්න මිල වැඩි වෙද්දී පැහැදිලි. එහෙනම් අපි ලියා ගමු. මිල රුපියල් 5 සිට 10 දක්වා වැඩි වෙන විට පාරිභෝගික පැහැදිලි රුපියල් 150ක්. යා 150ක්. වැඩි. හරිද? වැඩි වෙද්දී වැඩි වෙලා. හැබැයි 10 ඉඳලා 5ට ඕක අනිත් පැත්තට යද්දි මොකද වෙලා තියෙන්නේ? රුපියල් 150ක් මොකද වෙන්නේ? අඩු වෙයි. පැහැදිලි? 150ක් අඩු. අපි ඉක්මනට යන්න. හරිද? නෝට් එකක් උඩ බලා ගන්න. ඒවා කරලා. හරි. නම් ඉල්ලුම් තත්ත්වයේදී ගත්තාම මොකද වෙන්නේ? නම් ඉල්ලුමකදී මොකද වෙන්නේ? ඕක අනිත් පැත්ත. නේ? නම් ඉල්ලුමකදී මොකද වෙන්නේ? මිල 5ේදී පැහැදම 200යි. හැබැයි 10ේදී කීයද? 100යි. එහෙනම් මිල 5ේදී පැහැදම 200යි මේ. හැබැයි මිල 10යිදී මොකද වෙලා තියෙන්නේ? පැහැදම 100ට අඩු වෙලා. ඒ කියන්නේ මෙන්න මේක. හරි. ඒ කියන්නේ 150කින් මොකද 100කින් මොකද වෙන්නේ? මිල රුපියල් 5 සිට 10 දක්වා වැඩි වෙන විදිහට මම ලියා ගන්න. එතන ලියා ගන්නයි. මිල රුපියල් 5 සිට 10 දක්වා වැඩි වෙන විට පාරිභෝගික පැහැදම මොකද වෙන්නේ? පාරිභෝගික පැහැදම මොකද වෙන්නේ? 5 ඉඳලා 10ට වැඩි වෙනකොට රුපියල් 100කින් මොකද වෙන්නේ? අඩු වෙයි. හැබැයි 10 ඉඳලා 5ට අඩු වෙද්දි මොකද වෙන්නේ? රුපියල් 100කින් මොකද වෙන්නේ? වැඩි වෙයි. අනිත් ඔය ටික ලියන්න. හරි රුපියල් 100කින් වැඩි වෙයි. පැහැදිලිද? පැහැදිලි. පිළිවෙලකට ගන්න නෝට් එකේ ලියා ගන්න. හරිද? හරි. දැන් අපි ගමු ඒකීය නම් ඉල්ලුම. ඒකීය
නම් ඉල්ලුම් තත්ත්වයේ මම ඔයගලන්ට කිව්වා පැහැදෙන්නේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ බලන්න. මිල 5ෙදි පැහැදෙන 100යි 10ෙදි පැහැදෙන 100යි. එහෙනම් පැහැදෙනවට කිසිදු බලපෑමක් වෙන්නේ නැත. හරිද? පාරිභෝගික පැහැදෙන වෙනස් නොවේ. යන්න. ඉතින් මේකත් තමයි අනිත් පැත්තට මේකත් එකම එහෙනම් මෙතන දාන්න වෙනස් නොවේ මෙතන වෙනස් නොවේ කියලා දාන්න. හරිද? පැහැදිලිද? දෙකම වෙනස් නොවේ. හරිනේ? අපි සමරි එක. මොකද්ද? හරි. තියාගන්න. එහෙනම් මේ සමරිය ඕගොල්ලෝ ෆිට කරන් බලන්න. මේ සමරිය හරි. මෙන්න මේක දාගන්න ළමයි. මේක තමයි සමරිය. තියාගන්න. අනත්ම ඉල්ලුමකදී මිල 15 කිලෝ. අඩු වුණොත් පැහැදම අඩු. අඩු. වැඩි වුණොත් මොකද වෙන්නේ? වැඩි අපි ඉගෙන ගන්න එකේ සමරිය. එහෙනම් මිලත් පැහැදමක් අතර තියෙන්නේ මොකක්ද? අනුලෝම සම්බන්ධය. පැහැදිලිද? ඒකේ නම් එකක මිල 15 ගියත් මොකද වෙන්නේ? වෙනස් නොවේ. මිල ඉහළ ගියත් මොකද වෙන්නේ? වෙනස් නොවේ. එහෙනම් මිලත් පැහැදමක් අතර තියෙන්නේ මොකක්ද? ශූන්‍ය සම්බන්ධතාවයක්. සම්බන්ධයක් නොමැත. නම් ඉල්ලුමක් තියෙන එකකදී මිල 15 ගියොත් මොකද වෙන්නේ? වැඩි. අපි ඉගෙන ගත්තා. එතන මොකද වෙන්නේ? අඩු. එහෙනම් මෙතන තියෙන සම්බන්ධතාවය මොකක්ද? ප්‍රතිලෝම නොවිලා. ප්‍රතිලෝම සම්බන්ධතාවයක් වගේ. පැහැදිලිද? හරි. පැහැදිලිනේ? හරි. මේක ලියන්න. මිලේනියම් නම් තමයි කරන්නේ. ළමයි අපිට බඩුනේ මම මේක ඉස්සරහට කතා කරනවා. අපිට බඩු ගණනය කිරීමේදී මොකද වෙන්නේ ලා? හරිද? දැන් ඔයාලට ගන්න මෙන්න මෙහෙම දෙයක් කරනවා. ප්‍රායෝගිකව මේක පාවිච්චි කරන අවස්ථා දෙකක් නම් කොහොමද කතා කරන්නේ. දැන් මෙහෙම ගන්නකො. මිලේනියම් නම්‍යතාවයේ කියන එක හරිද? අපිට රජයේ බදු ආදායමක් දැන් මේක ආර්ථික විද්‍යානුකූලව මම කිව්වට සමාජික සාධනය කියන්නේ මිනිස්සු මේක වැරදියට තේරුම් ගන්න තරම්. හරිනම් ළමයි රජයේ බදු ආදායමක් උපේ ගන්න නම් රජයේ වැඩි බදු ආදායමක් උපේ ගන්න නම් රජයේ බදු ගහන්න ඕනේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලට සුපෝභෝගී භාණ්ඩ වලට. මොකද්ද ළමයි? අත්‍යවශ්‍ය භාණ්ඩ. මොකද අත්‍යවශ්‍ය භාණ්ඩ වල තියෙනවා. එතකොට ඔබල මිලේනියම් නම්‍යතාවයේ ගත්තට පස්සේ ළමයි මිලේනියම් නම්‍යතාවය ඔතන මිලේනියම් නම්‍යතාවය අපි යොදාගන්නේ රටක බදු ආදායම ගන්න ඉන්නේ. දැන් ඕගොල්ලෝ හිතන්න උදාහරණයක් විදිහට අපි මම කලින් කිව්වනේ අපි අත්‍යවශ්‍ය භාණ්ඩ වල තමයි වැඩි. එතකොට රජයේ බලන්න ඕන අනම් මිල්ලුමක් තියෙන ඒවට රජයට පුළුවන් දැන් ඉන්ධන කියන්නේ අනම් මිල්ලුමක් තියෙන භාණ්ඩයකනේ. රජයේ බදු ආදායම වැඩි කරගන්නවා නම් ඉන්ධන වල මිල වැඩි කරා නම් ඉන්ධන වල බද්දක් දෙමුත් රජයේ බදු ආදායම ඉක්මනට වැඩි කරගන්න පුළුවන්. පැහැදිලිද? රජයේ බදු ආදායම විශාල ප්‍රමාණයෙන් වැඩි කරගන්නවා. රජයේ බදු ගන්න ඕනේ අනම් මිල්ලුම. දැන් ඔයා මෙතන හිතන්න. ඔයා මාකටිංగ్ මැනේජර් කෙනෙක් විදිහට ඔයාලා ගන්න ජොබ් එකට ගියා කියලා. ඒ ජොබ් එකේදී ඔයාට කියනවා ඒගොල්ලෝ මට විකුණුම් ආදායම වැඩි කරගන්න. එතකොට විකුණුම් ආදායම වැඩි කරගන්න ඔයාට මිලට බලපෑම් කරනවා කිව්වොත් ඔයා හැමතිස්සෙම ඒ භාණ්ඩයේ නම් මිල්ලුමද අනම් මිල්ලුමද තියෙන්නේ කියන එක මත තමයි භාණ්ඩයේ මිල තීරණය කරන්න වෙන්නේ. එහෙනම් ව්‍යාපාරිකයන්ට මිල තීරණය කිරීමේදී නම්‍යතාවය කියන එක වැදගත්. අනිත් එක ආනයන අපනයන මම මේක විදේශ නදාම් පාඩමේදී ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ආනයන හා අපනයන වලදීත් අපිට මිල ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රායෝගිකව වැදගත්. මේ ටික අපි ලියා ගන්නමයි. ලියා ගන්න.
රජයක ආදායම හෝ රජයක ආදායම හෝ වියදම පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ මිල ඉල්ලුම් නම්‍යතාව යොදාගත මිල ඉල්ලුම් නම්‍යතාව යොදාගත අනිත් එක ව්‍යාපාරිකයන්ට භාණ්ඩයක මිල ප්‍රතිපත්ති තීරණය කිරීම භාණ්ඩයක මිල ප්‍රතිපත්ති තීරණය කිරීමට මිල ඉල්ලුම් නම්‍යතාව යොදා ගන්නවා නම්‍යතාව හරිද එහෙනම් මේ ටික ලියා ගන්න ව්‍යාපාරිකයන්ට භාණ්ඩයක මිල ප්‍රතිපත්ති තීරණය කර ගැනීමේදී මිල ඉල්ලුම් නම්‍යතාවය අතිශය වැදගත් වෙනවා පැහැදිලිද අනිත් එක තමයි අර අපි විදේශවල දාන කතා කරමු කියන දැන් ලියාගෙන තියාගන්න මොකක්ද රටක අපනයන ඉපයුම් හා ලියාගන්න මේක ලියාගන්න රටක අපනයන ඉපයුම් හා ආනයන වියදම් සැලසුම් කිරීමේ රටක අපනයන ඉපයුම් හා ආනයන වියදම් සැලසුම් කිරීමේදී මිල ඉල්ලුම් නම්‍යතාව යොදාගත හැකියි හරිද පැහැදිලිද හරි මේක ඉවරයි හරිද දැන් අපි යන්න ළමයි අන්තිම කොටස් දෙන හරස් ඉල්ලුම් නම්‍යතාවයයි අනිත් එක මොකක්ද ආදායම ඉල්ලුම් නම්‍යතාවය කියන කොටස් දෙක හරිද අපි ඊට ෂිෆ්ට් කරමු ඊළඟ හරස් ඉල්ලුම් නම්‍යතාවය ගැන මම ඕගොල්ලොත් එක්ක කලින් කතා කළා හරස් ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ මොකක්ද මොකක්ද හරස් ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ අපි කිව්වා සම්බන්ධිත භාණ්ඩයේ මිලේ වෙනසකට මොකක්ද වෙන භාණ්ඩයක මිලක් වෙනස් වෙද්දී අපේ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය කොහොමද වෙනස් වෙන්නේ කියන එක තමයි හරස් ඉල්ලුම් නම්‍යතාවයේදී අපි කතා කරන්නේ. පැහැදිලිද මම කලින් කතා කරා එක හරස් ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ සම්බන්ධිත භාණ්ඩයක මිලේ වෙනසකට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය දක්වන සාපේක්ෂ ප්‍රතිචාරය. හරස් ඉල්ලුම් නම්‍යතාවයේ ධනාගයක් ගත්තොත් අපි ඒකට කියමු මොන භාණ්ඩයක්ද? ආදේශන භාණ්ඩ. මොකද්ද? හරස් ඉල්ලුම් නම්‍යතාවයේ ධන දැන් හිතන්නකෝ කෝපි සහ තේ ගන්නකෝ කෝපි වල මිල වැඩි වුණාම කෝපි බොන මිනිස්සුත් කෝපි ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු කළා තේ වලට මාරු වෙනවද නැද්ද? ආදේශකයක් කියන්නේ එකක් වෙනකොට ආදේශ කරන්න පුළුවන් තවත් භාණ්ඩයක්. එහෙනම් හරස් ඉල්ලුම් නම්‍යතාවයේ ධනාගයක් ගත්තොත් ඒක ආදේශන භාණ්ඩයක්. ඍණ කියන්නේ අනුපූරක. ඒ කියන්නේ ටයර් එකට ටියුබ් අනුපූරක ගන්න. ටයර් වල මිල වැඩි වුණොත් ටයර් ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු කරනවනේ. එතකොට ටයර් වලින් මිනිස්සු ටියුබ් ඉල්ලුම් කරන ප්‍රමාණයක් මොකද වෙන්නේ? ඒ කියන්නේ ටයර් වල මිල වැඩි වීමක් ටියුබ් වල ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන්න බලපානවද නැද්ද? එහෙනම් හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයේ ධන නම් ඒක ආදේශක. තිර නම් අනුපූරක කියලා අපිට ගන්න පුළුවන්. අපි මේක ටක් ගාලා ලියන්න. ඉල්ලුම කෙරෙහි බලපාන. ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබෙනවා. ස්ථාවරව තිබෙනවා. සම්බන්ධිත භාණ්ඩයක මිලෙහි සිදුවන වෙනසට ප්‍රතිචාර වශයෙන් සලකා බලන භාණ්ඩය
සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය ඇතිවන සාපේක්ෂ ප්‍රතිචාරය මැන බැලීම. හරිද? මැන බැලීම. මැන බැලීම. ඒකට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය සාපේක්ෂ ප්‍රතිචාරය මැන බැලීම. හරි. ඕක ලියා ගන්න. හරිද? හරි. එහෙනම් මිලිලීටර් නම්‍යතාවය ගණනය කරන්න මේ විදිහට තමයි. හරිද? මිලිලීටර් නම්‍යතාවය අපි ගණනය කරන ක්‍රම තුනක් තියෙනවා. හරි. මිලිලීටර් නම්‍යතාවය අපි ගන්නේ කියලා. හරස් මිලිලීටර් නම්‍යතාවය මිලිලීටර් නෙවෙයි හරස් කොහොමද? හරස් මිල ඉල්ලුම් නම්‍යතාව සමානයි කියාගත්තා. සලකා බලන භාණ්ඩයේ ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස. සලකා බලන භාණ්ඩයේ ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස. මොකක්ද? සම්බන්ධිත භාණ්ඩයේ මිලේ ප්‍රතිශතක වෙනස. සම්බන්ධිත මිලේ ප්‍රතිශතක වෙනස. කියන්නේ වෙන භාණ්ඩයක මිල වෙනස් වුණාම අපේ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වුණා මේ සූත්‍රය ලියා ගන්න. එහෙම ලියා ගන්න ඕන නැහැ. මේ සූත්‍රය පුතෝන ලියා ගන්න. ED xy සමානයි delta qd x වල ප්‍රතිශතාත්මක වෙනස වේදීම delta p y වල ප්‍රතිශත p y ද delta p y වල ප්‍රතිශතාත්මක වෙනස. දැන් ලියා ගන්න පුළුවන්. හැදලිද? හරිනේ? හරි. අපි ඇක්සස්. දැන් නිශ්චිත මිලකදී ගන්න ඕන නම් අපි කතා කරා කොහොමද නිශ්චිත මිලකදී ගන්නේ? නේ? මේ භාණ්ඩයේ මිලනේ ED xy සමානයි යන මොකද්ද? delta qd x බෙදීම delta py වැඩි කිරීම py බෙදීම qd x අර මිල ඉල්ලුම් නම්‍යතාවය වගේම තමයි යන්නේ. වෙන භාණ්ඩයක මිලකට දැන් හිතන්නකො තේවල මිල රුපියල් 10 දී හරස් ඉල්ලුම් නම්‍යතාවය. කෝපවල හරස් ඉල්ලුම් නම්‍යතාවය. හරි. චාපවල අපි මොකද කරන්නේ? භාණ්ඩයන් දෙකක් අතර අපි එකක් ගන්නවා. qd xy සමානයි delta qd x බෙදීම delta py වැඩි කිරීම py වන්දන py2 divided by qdx1 plus qdx2 ඔන්නෝක තමයි සූත්‍රය. හරිද? හැදෙන්නේ නේද? ඔන්නෝක තමයි හදාගන්නේ. හරි ඉතින් දාගන්න. හරි qdx2. හරි ඒක ඉවරයි. හරිද? හරි. එතකොට මෙතනදී අපි කියනවා ධන නම් මේ හරස් සිල්ලුම් නම්‍යතාවයේ ධන වුණා. හරස් සිල්ලුම් නම්‍යතාවයේ ධන නම් තමයි. ඒක පැහැදිලිව මොන භාණ්ඩයද? හරස් සිල්ලුම් නම්‍යතාවයේ ධන නම් ඒක ආදේශන භාණ්ඩය. අපි කතා කරන්නේ. ටිකක් ඉන්න. හරස් සිල්ලුම් නම්‍යතාව හරස් සිල්ලුම් නම්‍යතාව ධන අගයක් ගන්න බෑ. ධන අගයක් ගනු ලබන්නේ ආදේශක භාණ්ඩ සම්බන්ධයෙන් ආදේශක භාණ්ඩ සම්බන්ධයෙන් මීට හේතුව ආදේශක භාණ්ඩයක මිල හා මීට හේතුව ආදේශක භාණ්ඩයක මිල හා මීට හේතුව ආදේශක භාණ්ඩයක මිල හා සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අතර සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධතාවය අනුලෝම සම්බන්ධතාවයක් පැවතුණා. ලියා ගන්න මේ මිල හා සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධතාවයක් ඇති. එහෙනම්
ඒ අගේ එකට වඩා වැඩි නම් අපි කොහොමද එකට වඩා වැඩි නම් සමීප ආදේශක එකට වඩා අඩු නම් දුරස්ථ ආදේශක බින් දුරස්ථ ආදේශක පූර්ණ නම් මේක පූර්ණ ආදේශක හරිද ඒ කියන්නේ තේවල මිල වෙනස් වුනහම කෝපි වලට අපිට බය නැතුව මාරු වෙන්න පුළුවන් නම් ඉක්මනට මාරු වෙන්න පුළුවන් නම් ඒ ආදේශක එකිනෙකට සමීප හැබැයි දැන් පෙට්‍රල් වල මිල වෙනස් වුණොත් අපිට පෙට්‍රල් වලින් ගෑස් වලට මාරු වෙන්න පුළුවන් නම් එකපාරට වාහන වල ගෑස් ගහන්න බෑනේ එතකොට ආදේශක දුරස්ථ එතකොට වෙළඳ පොලේ බලය වැඩි ළමයි මොන භාණ්ඩ වලටද වෙළඳ පොලේ දුරස්ථ ආදේශක තියෙන භාණ්ඩ වලට වෙළඳ පොලේ බලය වැඩි හරිද දුරස්ථ ආදේශක නම් මේක වෙළඳ පොලේ බලය වැඩි හරිද හරි ඕන මේ ගාන අපිට පුළුවන් සාමනාමිකාවේ දාලා හදන්න ඕන අපිට සාමනාමිකාවේ දාමු එතකොට මොකද EDXY සමානයි මොකද delta QDX බෙදීම delta PY වැඩි කිරීම මොකක්ද PY1 ධන PY2 QDX1 ධන QDX2 දාලා බලන්න බලන්න ප්‍රමාණය වෙනස කීයද 250 මිලේ වෙනස කීයද මිලේ වෙනස 50 වැඩි කරනවා බලන්න PY මිලියන් දෙක 100 ධන 500 බෙදනවා මොකක්ද දෙන්න මේ උත්තරේ බලන්න කීයද මේ 1යි එතෙන්ට 5යි 100යි sorry 100 150 මෙතන 150 100 150 කියන්නේ මෙතන 200 sorry මෙතන 250යි මෙතන 750 බලන්න මේ 1යි එතනට 3යි 5යි 3 කියන්නේ කීයද 1.6 හරිද එහෙනම් මාළුහා කරවල කියන්නේ නම්මිතා සංගුණකයේ ධන වෙලා එකට ධන නෙමෙයි ආදේශක බාණ්ඩනේ එකට වඩා වැඩි නම් මාළුහා කරවල මොන ආදේශද සමීප ආදේශක සමීප ආදේශක 1.66 උත්තර කැල්කියුලේට් කරලා බලන්න හරිද 1.66 ඊළඟ මොන බාණ්ඩද සමීප ආදේශක හරිද හරි එහෙනම් ඉලෙයිලු නම්බුදා කියන්නේ පරස්සිලු නම්බුදා සම්මුතියේ රියලෙයිලු මොන වගේ අවස්ථාවද අනුපූරක භාණ්ඩ සම්බන්ධය කියන්න අනුපූරක භාණ්ඩ සම්බන්ධයෙන් කියන්න අනුපූරක භාණ්ඩ සම්බන්ධයෙන් අනුපූරක භාණ්ඩ සම්බන්ධයෙන් පරස් නිල ඉල්ලුම් නම්‍යතාව මොකක්ද ඍණ අගයක් ඍණ අගයක් ගන්න. එළියේ ඍණ අගයක් ගන්න. හරස් මිලිතුරු නම්‍යතාවය ඍණ. හරි. හරස් මිලිතුරු නම්‍යතාවය. දැන් බලමු මේකට තෝරන ගාන සූත්‍රය. මේක බලන්න මේ ටයර් එකේ නිල වැඩි වෙනකොට ටියුබ් වල ඉල්ලුම් ප්‍රමාණය මොකද අඩු වෙනවා. ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ. EDXY බෙදීම delta QDX බෙදීම delta PY නේ. වැඩි කිරීම අපි හරස් දාමු PY1 ධන PY2 QDX1 ධන QDX2 ඔන්න මොකද හරිද හරි ප්‍රමාණය වෙනස කීයද 500 100 අතර වෙනස 100යි මිලේ වෙනස 5000යි මිලේ වෙනස 5000යි වැඩි කරනවා මිලියන් 200 10000 ධන 15000 බෙදනවා කියන්නේ. හරි ඔන්නෝම හදන්න. හරි. දැන් අපිට මේ මෙතන 25000. මෙතන 900. මෙතන 5000 5000 එකයි 25000 ඒවා 5යි. හරිද? මෙතන කීයද? 1යි මෙතන 9යි. 5යට 9. 5යට 9 කියන්නේ 0.66 නේ. හරිද? 0.66ක් වගේ. 0.66. එහෙනම් මේක 0.66 හින්දා මොකද වෙන්නේ? මේක 0.66 හින්දා අපිට කියන්න පුළුවන් මොකක්ද? අපිට කියන්න පුළුවන් මේක මොන භාණ්ඩය? ඍණ හින්දා මොකද වෙන්නේ? අනුපූරක වේ. මේක ලියගන්න. මොකද අනුපූරක භාණ්ඩයක් වලට වෙන්නේ. අනුපූරක භාණ්ඩයක් වලට. පැහැදිලිද? පැහැදිලි නේද? අපි ඉන්නේ කරලා දාන්න. ඉතින්
මේදී බලන්න මේ හරස් සිල්ලුම් නම්මිතාවේ බලන්න හරස් සිල්ලුම් නම්මිතාවේ ගණන ඒක මොන භාණ්ඩයද ආදේශක භාණ්ඩය පිනන අනුකූල මේ මතක ගන්න ආදේශ කියලා එකට වඩා වැඩි නම් මේක අපි කතා කරලා සමීපාදේශක එකට අඩු නම් දුරස්ථ ආදේශක මේ පූර්ණ නම් නේ ඊළඟ එක මොකක්ද පූර්ණ ආදේශක විදියට තමයි අපි ගන්න. හැදීනේ හරි අපි අන්තිම කොටස ආදායම් ඉල්ලුම් නම්මිතාවය. හරිද? ළමයි මෙතන හරස් ඉල්ලුම් නම්මිතාවේ අපි කතා කරන්න ඉවරයි. මේ හරස් ඉල්ලුම් නම්මිතාවේ සම්පූර්ණයෙන් දෙන්න ඕනේ කොටස. හැදීද? අපි යම් ආදායම් ඉල්ලුම් නම්මිතාවය. හරි. ලියන්න ආදායම් ඉල්ලුම් නම්මිතාවය කියන්නේ මොකද්ද? පාරිභෝගිකයාගේ ආදායයෙන් සිද්ධ කරන ප්‍රතිශතක වෙනසද මොකද්ද? සලකා බලනවාදී ඉල්ලුම් ප්‍රමාණය දක්වන සාපේක්ෂ ප්‍රතිචාරයෙන් නම් හරි අපි ලියනවා. ලියගන්න. ඉල්ලුම කෙරෙහි බලපාන. ඉල්ලුම කෙරෙහි බලපාන. ඉල්ලුම කෙරෙහි බලපාන. අනෙකුත් සාධක. අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී සම්බන්ධිත භාණ්ඩය අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී කොටකට අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී පාරිභෝගික ආදායම පාරිභෝගික ආදායමේ සිදුවන ප්‍රතිශතක වෙනසක පාරිභෝගික ආදායමේ සිදුවන ප්‍රතිශත වෙනසකට ප්‍රතිචාර වශයෙන් සලකා බලන භාණ්ඩ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය ඇතිවන සාපේක්ෂ ප්‍රතිචාරය මැනවැලීම හරිද සාපේක්ෂ ප්‍රතිචාරය මැනවැලීම පැහැදිලිනේ හරි සාපේක්ෂ ප්‍රතිචාරය මැනවැලීම අපිට අග්ගා නීතිය කියලා තියෙනවා හරි ආදේශ වල නම්තාවය අපි ගන්නෙ ලියාගෙන ඉන්න ආදායම් ඉල්ලුම් නම්‍යතාව සමානයි ආදායම් ඉල්ලුම් නම්‍යතාවය සමානයි සලකා බලන භාණ්ඩයේ ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස බෙදනවා පාරිභෝගික ආදායම ප්‍රතිශතක වෙනස හරිද පාරිභෝගික ආදායමේ ප්‍රතිශතක වෙනස බෙදෙනවා ඇයි ප්‍රතිශතක වෙනස බෙදෙනවා අවිධයකට කිව්වොත් මොකක්ද EDY සමානයි මොකක්ද ඩෙල්ටා QDX බෙදීම x වල ප්‍රතිශතාත්මක බෙදීම මොකක්ද ඩෙල්ටා y වල ප්‍රතිශතක බෙදීම ආදායම කිව්වොත් ප්‍රතිශතක හැදෙන්නේ නේද අනේ අපිට ලක්ෂණ අමිතාවේ තාපනමිතාවේ ගන්න එක
පද ආදායම් මිලුම් නම්මිතාවේ ගත්තොත් අපි ED y සමානයි delta QD x බෙදීම delta y වැඩි කිරීම y බෙදීම QD x ඔන්න එක. හරිද? ඡාප නම්මිතාවේ ගන්න නම් අපි මේ ආදායම් දෙකක් අතර delta QD x බෙදීම මොකද? delta QD x බෙදීම delta y වැඩි කිරීම මොකද? y1 ධන y2 බෙදීම QD x1 ධන QD x උපනොච්චය. පැහැදිලිනේ? හරි. හරි. ළමයි ආදායම් මිල්ලුම් නම්මිතා සංගුණකය. හරිද? ආදායම් මිල්ලුම් නම්මිතා සංගුණකය ධනාගයක් ගත්තොත් හරිද? ආදායම් මිල්ලුම් නම්මිතා සංගුණකයේ ධනාගයක් ගත්තොත් අපි ඒකට කියනවා මොකක්ද? සාමාන්‍ය මාර්ගය. හරිද? ආදායම වැඩි වෙද්දී අපි සාමාන්‍ය කාර්යයක් නිර්වචනය කරලා ළමයි. ආදායම වැඩි වෙද්දී ඉල්ලුම් කරන ප්‍රමාණයත් වැඩි වෙනවා නම් ආදායම අඩු වෙද්දී ඉල්ලුම් කරන ප්‍රමාණයත් අඩු වෙනවා නම් ආදායම හා ඉල්ලුම් ප්‍රමාණය අතර මොකක්ද? අනුලෝම සම්බන්ධතාවයක් තියෙනවා නම් අපි කියනවා මොකක්ද? මොකක්ද? සාමාන්‍ය භාණ්ඩ කියලා. හරිද? ලියාගන්න. ආදායම් ඉල්ලුම් නම්මිතාව ධන අගයක් ගන්න සාමාන්‍ය භාණ්ඩ වලින්. හරිද? ආදායම සාමාන්‍ය භාණ්ඩ වල ඉල්ලුම් ප්‍රමාණයට තියෙන අනුලෝම සාමාන්‍ය භාණ්ඩ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි ළමයි. හරිද? සාමාන්‍ය භාණ්ඩයක් ඒක අත්‍යවශ්‍ය භාණ්ඩයක් නම් ඕගොල්ලෝ මතක ඇති. ආදායම් මිල්ලුම් නම්මිතාවේ එකට අඩු. හරිද? නම්මිතාව. ඒක ලියා ගන්න. ආදායම් මිල්ලුම් නම්මිතාව එකට අඩු මොන කාර්යයද? ආදායම් මිල්ලුම් නම්මිතාව එකට අඩු නම් මේක මොන භාණ්ඩයද? අත්‍යවශ්‍ය භාණ්ඩයක්. ආදායම් මිල්ලුම් නම්මිතාව එකට වඩා වැඩි නම් මේක මොන භාණ්ඩයද? මොන භාණ්ඩයද? සුපෝපභෝගී භාණ්ඩය. පැහැදිලි නේද? හරි අපි ලියමු. ලියගන්න. හරි. එළියට. ආදායම් ඉල්ලුම් නම්මිතාව මොකද එකට අඩු. ඒක අත්‍යවශ්‍ය. සුපෝපභෝගී භාණ්ඩ වල මොකද වෙන්නේ? ලියගන්න. ආදායම් ඉල්ලුම් නම්මිතාව මොකද වෙන්නේ? එකට තමයි දෙකට කරන්නේ. පැහැදිලි දෙක ඔය දෙකක් ලියගන්න. ආදායම් ඉල්ලුම් නම්මිතා සංගුණකේ එකට අඩු නම් ඒක අත්‍යවශ්‍ය භාණ්ඩයක්. ආදායම් ඉල්ලුම් නම්මිතාවේ ධන වේලා ඒක එකට වඩා වැඩි නම් ඒක මොන භාණ්ඩයද? සුපෝපභෝගී භාණ්ඩ. පැහැදිලිද? හරි. මේ දින එක සම්බන්ධයි. ඉතින් මේ පැත්තේ තියෙනම ආදායය. මේක තියෙන ආදායය. මේක තියෙනවා ඉල්ලුම් ප්‍රමාණය. පැහැදිලිද? හරි. අපි මොකද මේක සාපේක්ෂව දාමු. ED y සමානයි මොකක්ද? delta QD x බෙදීම delta y වැඩි කිරීම y1 ධන y2 බෙදීම QD x1 ධන QD x. හරිද? හරි. delta QD මේ දින ප්‍රමාණය වෙනස කීයද? 10යි මේ ගන්න කරගන්න. මේ දෙක අතර වෙනස 25000යි. වැඩි කිරීම කීයද? 5000 ධන 75000 එතන 1,25,000යි. මේ ගාන සුදු කරගන්න. එතන 3000යි. එතන 25000ට 1යි 1,25,000 5යි. එතන 1යි 5යි. එතකොට 5යට කියන්නේ මොකක්ද? 1.6යි බයි. හරිද? එහෙනම් අපිට මේකේ නිගමනය කරන්න පුළුවන්. ආදායම් නම් එක සංගුණකේ මොකද වෙන්නේ? 1.6 නිසා වායු සමීකරණ මොන භාණ්ඩද? සුපෝපභෝගී භාණ්ඩ. සුපෝපභෝගී භාණ්ඩ විදිහට තමයි වායු සමීකරණ වැටෙන්නේ. එහෙනම් වායු සමීකරණ මොන භාණ්ඩද? සුපෝපභෝගී භාණ්ඩය. හරිද? හරි. අපි යන අන්තිම කොටසට. ආදායම් නම්මිතාවේ ඍණාගය. එහෙනම් අපි දන්නවා බාල කාර්ය සම්බන්ධයෙන් ආදායම් නම්මිතා සංගුණකේ මොකද්ද ළමයි? වෙන ඇයි? ආදායම වැඩි වෙද්දී ඉල්ලුම් කරන ප්‍රමාණය මොකද වෙන්නේ?
අඩු වෙනවා. ආදායම අඩු වෙන ඉල්ලුම් කරන ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් බාල භාණ්ඩයක ආදායම් ඉල්ලුම් නම්‍යතාව මොකද වෙන්නේ? විනාශයක්. දැන් ඇයි ඒකට හේතුව? ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයට මේ බලන්නේ. මේ පැත්තේ ආදායම, මේ පැත්තේ ඉල්ලුම් ප්‍රමාණය. මේ ආදායම වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා, අඩු වෙද්දී වැඩි වෙනවා. වැඩි වෙද්දී අඩු වෙනවා. හරිද? වැඩි වෙන්නේ. හරි. අපි බලමු ඒක ගැටලුවක් නෑ. එකට වඩා වැඩි කතන්දරයක් නෑ. ඍණ බාල බලන්න. මේ බලන්නේ ආදායම 50000 ඉඳලා 75000ට වැඩි වෙද්දී නේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා මේ දෙන්නම් මේක අනිවාර්යෙන් බාල බලන්න. එහෙනම් අපි ලියමු. EDY සමානයි delta QD x බෙදීම delta y වැඩි කිරීම y1 ධන y2 බෙදීම QD x1 ධන QD x2 හරි. දෙලියම බලන්න. ප්‍රමාණ වෙනස කීයද? 2යි. නිලය වෙනස කීයද? 25000. වැඩි කරනවා නිලයන් දෙක මොකක්ද? 50000 ධන 75000 බෙදනවා කීයද? 4 බෙදීම 2. මෙතන කියනවා 1,25,000යි. මෙතන 1යි 25,000 1යි මෙතන 5යි. මෙතන 6යි. එතකොට 1යි මෙතන 3යි. 5යි 3යි කීයද? ඍණ 1.6යි 6යි ගානක් එන්නේ. ඍණනේ. එතකොට මට කියන්න ආදායම නිම්නම්‍යතා සම්මුතියේ ඍණාගයක් නිසා මේක මොන කාණ්ඩෙද? භූමිදෙන් මොන කාණ්ඩයද? භූමිදෙන් බාල භාණ්ඩයක් විදිහට තමයි කියන්නේ. භූමිදෙන් බාල භාණ්ඩයක් විදිහට තමයි ඒක සැලකන්නේ. මේකයි. හැදීනේ භූමිදෙන් කියනකොට බාල භාණ්ඩය. හරිනේ? හරි. එහෙනම් මේක තමයි ළමයි කන්ක්ලූෂන් එක. මේකේ ආදායම නිලුම් නම්‍යතා සංගුණකය ආදායම නිලුම් නම්‍යතා සංගුණකය ධන නම් මේක සාමාන්‍ය භාගය. ඊළඟ බාල භාගය. ධන වෙලා එකට වඩා අතන අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙන එකට වඩා වෙන්න මොන භාණ්ඩයක්ද? සුඛෝපභෝගී භාණ්ඩයක් වෙනවා. පැහැදිලිද? ළමයි ඔය ටික හොඳට මතක තියාගන්න. අපි අද කළා හරස් සිල්ලුම් නම්‍යතා ඉවර කරා මොකද? ආදායම නිලුම් නම්‍යතාව. හරස් සිල්ලුම් නම්‍යතාවේ ධන නම් ආදේශක ඍණ නම් අනුපූරක මේ බිඳුවයි නම් ආදේශක අනුපූරක නොවේ. ආයි ධන වෙලා එකකට වඩා වෙන්න සමීප ආදේශක එකට වඩා අඩු නම් දුරස්ථ ආදේශක නැත්තම් මොනවද? පූර්ණයි නම් පූර්ණ ආදේශක. ආදායම් ඉල්ලුම් නම්‍යතාවේ ධන නම් ඒක සාමාන්‍ය භාණ්ඩයක්, ඍණ නම් ඒක බාල භාණ්ඩයක්. ධන වෙලා එකට වඩා වැඩි නම් සුඛෝපභෝගී භාණ්ඩයක්, එකට වඩා අඩු නම් මොකද්ද? අත්‍යවශ්‍ය භාණ්ඩයක්. ළමයි ඔය ටික හොඳට මතක තියාගන්න. ලබන සතියේ අපි කතා කරන්නේ අන්තිම කොටස. ඒ කියන්නේ ලබන සතියේ අපි කතා කරන්නේ සැපයුම් නම්‍යතාවේ කොටස අපි කතා කරන්නේ මේක ඉවර කරාට පස්සේ. හරිද? ඒකෙන් ලබන සතියේ පාඩම ඉවරයි. ලබන සතියේ මම කොහොම හරි පාඩම ඉවර කරනවා. ලබන සතියේ පාඩම ඉවර වුණාට පස්සේ අපි පටන් ගන්න සමතුලිතය. හරිද? අලුත් පාඩමක් අලුත් මාසෙ අලුත් පාඩමක් තමයි පටන් ගන්න. හරිද? එහෙනම් සියලු දෙනාම දැන් මේ ටික හොඳට ඔළුවට දාගන්න මම රෙකෝඩින් එකක් දාන්නම්. ළමයි මේක කියන්න ඕනේ. දැන් එදා ඊයේ අපි ක්ලාස් එකේ කරේ ඊයේ මේ ක්ලාස් එකේ මට රෙකෝඩින් එක දාන්න අමතක. රෙකෝඩින් මම මේ අලුතෙන් රෙකෝඩ් කරලා තමයි ඕගොල්ලන්ට මේක දැන් මේක රෙකෝඩින් ඔප්ෂන් එකේ අර ලින්ක් එකේ පොඩි ප්‍රශ්නයක් කියලා මේ රෙකෝඩින් එක මික්ස්ටෝ එකෙන් අයින් වෙනවා. හරිද? ඒ කියන්නේ ඒක මේ අර ඕවර් ගිහිල්ල ඉවරලා කැපැසිටි එක ඒක රෙකෝඩින් එක මේ ලින්ක් එක හොයාගන්න. ඉතින් ඒකින්ද මම මේ පහුගිය දවසේ තමයි මේක ආයෙ රෙකෝඩ් කළේ දැන්. එදා නැත්තම් ෆිසිකල් ඉන්න ළමයි ටික බලන්න එපා. මේ මොකද එකපාරට මේ වෙනස් වෙලා තියෙන උගන්නන විදිය වෙනස් වෙලා නැහැ. මේක මම රෙකෝඩින් එකේ පොඩි ගැටලුවක් තිබ්බින්ද මම අලුතෙන් රෙකෝඩ් කරලා තමයි අප්ලෝඩ් කරේ. හැම එකක්ම ඕගොල්ලන් ගෲප් එකට මම පිළිවෙලකට අප්ලෝඩ් කරනවා. දැන් මේකෙන් පස්සේ නම්‍යතාවයේ කරනවා YouTube එකට අප්ලෝඩ් කරනවා ළමයි. දැන් YouTube එකට ඔක්කොම අප්ලෝඩ් කරලා YouTube එකේ ලින්ක් එක දාන්න. පැහැදිලිද? හරි. එහෙනම් සුබ දවසක් හැමෝටම.